හරි. තුන්වෙනි පාඩමේ නම තමයි අපි දන්නවා සංනිවේදන වර්ග ඒ වගේම ස්වරූප ආකෘති හරි. දැන් හරි රිවිෂන් එකේ මේ පාඩම යන හින්දා මේකේ කොටස් මතක ඇති කියලා හිතනවා සමහර කොටස්. හරි. වර්ග කීයක් තියෙනවද ළමයි? වර්ග අපි 6ක් කතා කරනවා. ස්වරූප 9ක් තියෙනවා. ආකෘති ගත්තම අපිට 5ක් තියෙනවා කතා කරන්න. හරිද? හරි. ඒක තමයි වර්ග ටික බලලා ඉමු. බලන්නකො. අන් පුද්ගල සමූහ මහා ජන අතර. හරි. මේ දුන්නේ මේ සංනිවේදන වර්ග ටික ලේසියෙන් මතක තියාගන්න විදිහ. හරිද? සංනිවේදන වර්ග තියෙනවා 6ක්. එතකොට මේ 6 ස්වරූප ටික පැටලෙන්නේ නැතුව ලේසියෙන් මතක තියාගන්න මෙන්න මේක තුනේ මොකද? අන්පුද්ගල සමූහ මහජන අතර. මොකද්ද? අන්පුද්ගල සමූහ මහජන අතර. හරි. ඔන්න බලන්නකො. අන් කියලා කිව්වේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. හරිද? පුද්ගල කිව්වේ පුද්ගලාන්තර සංනිවේදනය. සමූහ කිව්වේ අපි සමූහ සංනිවේදනය තමයි. මහ කියලා කිව්වේ මහජන සංනිවේදනය. ජන කියලා කිව්වේ ජන සංනිවේදනය. අත කියලා කිව්වේ අතත්ය සංනිවේදනය. දැන් පාඩම් කරගන්න පාඩම් නැත්නම් සංනිවේදන වර්ග 6 අන් පුද්ගල සමූහ මහජන කියන එකෙන් මතක තියාගත්තා. කොහොමද ඒ ටික අපි මතක් කරගන්නේ? අන් කිව්වේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. පුද්ගල කිව්වේ පුද්ගලාන්තර සංනිවේදනය. සමූහ කිව්වේ සමූහ සංනිවේදනය. මහ කිව්වේ මහජන සංනිවේදනය. ජන සංනිවේදනය. අතත්ය සංනිවේදනය. හරි. ඔය විදිහට වර්ග ටික ඔන්නට දාගෙන මේක තමයි ලියාගන්න. හරි මෙන්න මේක මේ හයිලේසියෙන් මතක් කරගන්න පාඩම් කරන්න ඔක ලියාගන්න. නෝට් එක ගන්න. ස්වරූප නවය බලන්නද? හරි. අපි මේක මතක් කරගන්නකො. ස්වරූප 9ක් තියෙනවා. ඒ නම් මේවට පාඩම් කරගන්න පුළුවන් මෙන්න මේකේ. හරිද? අවාකඩුවලේ සදවි අවි. මොකද්ද? අවාකඩුවලේ සදවි අවි. අවාකඩුවලේ සදවි අවි. හරිද? ඔක කීප පාරක් කියන්න ඔයාට මේ සංනිවේදන ස්වරූප ටික ලේසියෙන් පාඩම් කරන්න පුළුවන්. හරිද? ඔව් බලන්නකො. වා කා රු ලී සා මෙතන ශ්‍ර අපි සාදව කිව්වොත් ශ්‍ර කියලා දාන්න සා දයන්වන්ට ධ්‍රු කියලා මතක තියාගන්න ඕනේ. සද්ද වි අවි. හරිද? අවාකරෝලිය සදවි අවි. ඔන්න බලලා ගන්න ළමයි කොහොමද මේ ටික එන්නේ කියලා. ආ කියලා කිව්වේ අවාචික සංනිවේදනය. වා කියලා කිව්වේ වාචික සංනිවේදනය. ක කියලා කිව්වේ කතර සංනිවේදනය. ඔයා දැන් මේ කියනවා නම් ළමයි ඔයාට මේ මම උගන්වන අතරතුරම ඔයාට පාඩම් කරගන්න පුළුවන්. හරිද? මම හැමදාම කියන කාරණයක් තමයි මම කියද්දි ඔයාලට කියන්න. අවබෝධය ගහගන්න වෙන වැඩ කරන්න එපා. ඇඳේ ඉඳලා පාඩම් කරන්න එපා. ඇඳේ ඉඳලා මේක දිහා බලන්න එපා. මේස් එකට වෙලා බලන්න.
මේ වෙද්දි කට්ටියම නෝට්ස් ලියලා ඇති නේද? අපේ මේ හැමෝම කට්ටිය දැන් ඉන්න අය නෝට්ස් නැත්තම් මට කියන්න. දැන් අද රෑට මම ආපහු 1:06 පාඩම් නෝට් ටික තියරි ගෲප් එකට දානවා. හරිද? මේ මොනවාද සෙමිනාර් සීරීස් ගෲප් එක නෙමෙයි තියරි ගෲප් එකට දානවා ඒ නැති කට්ටියට. නෝට් මේ වෙද්දි හැමෝම ලියලා තියෙන කියලා මට කියන්න තුන්වෙනි පාඩමේ හැමෝම දාන්න chat එකට. රූ කිව්වේ රූපන ලී ලිඛිත සංනිවේදනය ශ්‍රව්‍ය සංනිවේදනය දෘශ්‍ය සංනිවේදනය වි විධිවත් සංනිවේදනය අවිධිවත් සංනිවේදනය අනේ හරි ඔන්න ඔය විදිහට සංනිවේදන ස්වරූප ටිකත් ඔයාලට පුළුවන් ලේසියෙන් මතක තියාගන්න. අවකලවලින් සොඳුරි අවි. අවාචික, වාචික, කතන, රූපන, ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය, විධිවත්, අවිධිවත්. හරි. එහෙනම් අපි ආකෘති මොනවද කියලා බලලා ඉමු. මම ඔයාලට දැම්මා උදේ දැම්මා මුල් පාඩම් අටේ මාතෘකා ටික දැම්ම කට්ටිය ඒවා ලියා ගන්නවා ඉලානේ පාඩම් කරලා බව වෙනවා ඒ ටික වලට ආකෘතිය ළමයි කියනවා ඇරිස්ටෝටල් දන්නවා නේද ඇරිස්ටෝටල් ඇයනේ ඉස්සර පුරවැසි කරන පුරවැසි වලක් හිටියා දේශපාලන වල විද්‍යාව කරනවා දේශපාලන ඒකෙත් තියෙනවා නාට්‍ය කරනවා කියනවා ඩ්‍රාමා වලත් තියෙනවා ඇරිස්ටෝටල් විද්‍යාව විනෝදය වල හරියට මතක නැහැ දන්නේ මතක නැහැ මීඩියා වලත් ඉන්නවා ළමයි හරිද අපිට තියෙනවා ඇරිස්ටෝටල් සංනිවේදන ආකෘතිය ඉගෙන ගන්න හරි අනිත් එක තමයි ළමයි හැලෝජී ලැස්වෙල්ගේ ආකෘතිය හරිද හැලෝජී ලැස්වෙල්ගේ ආකෘතිය ඊළඟට තියෙනවා ෂැනොන් රීවර් ආකෘතිය ඊළඟට තියෙනවා ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතිය කියලා එකක්. හරිද? තවත් එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ ජන සංනිවේදන ආකෘතිය කියලා. ඒකට අපි කියනවා හබ් ආකෘතිය. හුබ් නෙමෙයි හබ්. හරිද? හබ් ආකෘතිය. ඔන්න මේ විදිහට අපිට ආකෘතිය පහක් තියෙනවා ඉගෙන ගන්න බලා ගන්න අපව ආකෘති පහක්. එක ඇරිස්ටෝටල් දෙක හැරල්ඩ් ලැස්වෙල් තුන ෂරොන් වීවර් හතර ශාමොස්ගුඩ් පහ හබ් ආකෘතිය ලිව්වා අක්කේ ඔක්කොම සොඳයි අරෝෂා අයියෝ මම දැක්කේ නෑ අද වීඩියෝ ඔන්න උනාට මේ මට පෙන්නුවේ නෑනේ හොඳයි ඉතින් පෙන්නුව ඇති එක මම දැක්කේ නෑ වෙන මැප් එකකින් ආවේ ලින්ක් එකේ දෙන්නම් වෙන මෙහෙමලම සමහර විට ඔය ලින්ක් එක වෙලාවකට වෙබ්සයිට් එකකට ගෙනියනවා ඒ කියන්නේ ඒක අර සාමාන්‍යයෙන් මේ Zoom ඇප් එක තිබ්බට මේ Chrome එකෙන් එන්න බලනවා එතකොට ඔයාලට පුළුවන් ඇප් එකෙන් මෙන්න ඕන නම් පාස්කෝඩ් එකයි මීටින් එකේ ID එකයි ජොයින් මීටින් කියන එකට ගිහලා ගහන්න මේ Zoom එකේ එතකොට හරි හරි කොහොමද අනිත් කට්ටිය නෝට් ලියලා නැද්ද එක්කෙනයි අවශ්‍ය විතරද ලියලා තියෙන්නේ සංදීපනේ ඉෂාරා අනිත් කට්ටිය දැන් මේ අපේ අලුත් සෙට් එක තමයි මේකේ ඉන්නේ මොකද අනිත් කට්ටිය මේ ඉන්න කට්ටිය මම හිතනවා මේව ලියලා ඇති කියලා දැන් මේකේ නෑනේ ලියුවා හරි හරි එහෙනම් අපි එකම වර්ග කොටස ඉවර කරලා ඉමු වර්ග සංයෝජන වර්ග හරි සංයෝජන වර්ග වලින් ළමයි පළවෙනිම වර්ගය තමයි අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය මම මේ පැත්තේ වර්ග ටික අහපු ලියනවා අන්තර්වර්තී දෙවෙනි එක තමයි පුද්ගලාන්තර සමූහ
මහජන ජන අතත්‍ය. හරි. එහෙනම් අපි ඒකටම අන්තර්වාර්ථයේ පුද්ගල සංනිවේදනය ඉගෙනගෙන ඉමු. ළමයි මෙහෙමයි දැන් මේ සංනිවේදන වර්ග කියලා කොහොමද මේක වෙන් කරන්නේ? මූලිකවම සංනිවේදනය සඳහා දායක වන පුද්ගල සංඛ්‍යාව අනුව තමයි මේ සංනිවේදන වර්ග කියන එක වෙන් කරලා තියෙන්නේ. හරිද? ඔව් බලන්නකෝ. අන්තර්වාර්ථයේ පුද්ගල සංනිවේදනයේට එක්කෙනයි දායක වෙන්නේ. එක පුද්ගලයයි. ඒක එක්කෙනයි කරන්නේ. හරි දෙන්න තුන් දෙනා එක්කව කරගෙන ඒක කරන්න බෑ. පුද්ගලාන්තරයක ගත්තොත් ළමයි ඒක දෙන්නයි ඉන්නේ. හරිද? ඒක දෙන්නයි. තුන් දෙනෙක්ව ගන්න බෑ. එක්කෙනෙක්ව තනියම කරන්න බෑ පුද්ගලාන්තර සංනිවේදනය. අපි මේකට සමාන පදයක් කියනවා අන්තර්පුද්ගල කියලා. හරිද? මේකට සමාන පදයක් අන්තර්පුද්ගල. අන්තර්වර්ති නෙමෙයි අන්තර්පුද්ගල. මට ඉතින් කියන්න සමූහ සංනිවේදනයට කී දෙනෙක් ගන්නවද කියලා. මේකට එකයි මේකට දෙකයි. කීයද මේකට? තුනයි. ඔව් හරි. ඔයාලට තුන් දෙනෙක් ගන්න පුළුවන්. හරිද? තුන් දෙනෙක් ගන්න පුළුවන්. මෙහෙමයි හැබැයි. දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක්. හරිද? ඒ කියන්නේ සමූහ සංවේදනය කියලා කියන්නේ එතන දෙන්නෙක් විතරක් ඉඳලා බෑ. දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉන්න ඕනේ. හරිද? හැබැයි ඒ කාර්යන ලොකු විශාල පිරිසක් වෙන්න බෑ. මහජන රැණි උද්ඝෝෂණ වගේම දානවා නේද ඔයාලා? ඒතකොට ඒ වගේ යන ලොකු පිරිසක් වෙන්න බෑ. හැබැයි දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉන්න පුළුවන්. හරි. අනිත් එක තමයි මෙන්න මේ වගේ ඉන්නේ ගොඩ දෙනෙක් කියනවා. ඒ කියන්නේ මහජන රැලි වල උද්ඝෝෂණ පෙළපාලි වල ඉන්නේ මොකට මිනිස්සු පිරිවෙනික කිලෝමීටර් ගාණක් ඉන්නේ. එතකොට ඒ වගේ විශාල ග්‍රාහක ක්ෂේත්‍රයක් ඉන්න සංනිවේදනයට තමයි මහජන සංනිවේදනය කියන්නේ. ජන සංනිවේදනය කියන්නේ ඔයාලා ටීවී බලනවනේ. ටීවී එකෙන් රේඩියෝ එකෙන් පොතෙන් පුවත්පතෙන් සංග්‍රහයෙන් සිද්ධ කරන සංනිවේදනයට. හරිද? අතත්‍ය කියලා කියන්නේ ඊට වඩා තමයි අන්තර්ජාලය උපයෝගී කරගැනීමෙන් සිද්ධ කරන සංනිවේදනයට. අවබෝධ කරගන්නකෝ අන්තර්වර්ති. ඔයා කල්පනා කරන්නේ හිතන්නේ තීරණය කරන්නේ තනියම නේද? පාඩම් කරද්දී ඒවා ඔළුවට දාගන්නේ තනියමනේ. වෙන කෙනෙක් පාඩම් කරන එක නිකන් ඔයාලට බෑ එක්සෑම් එක ලියන්න. බෑ. ඒ කියන්නේ ඔයා කරොත් තමයි ඔයාලට ඒක ලියන්න පුළුවන්. ඒක ඔයා තනියම හිතන දේ පවා තීරණ ගන්න දේ පවා ඔයා තනියම ඔයාගේ 56 එක එකතු වෙලා නේ කරන්නේ. හරි. ඒකට ඒකට තමයි අපි මෙතන අන්තර්වර්ති. ඒකට තනි පුද්ගලයෙක් තමයි අන්තර්වර්ති සංනිවේදනය කරන්නේ. පුද්ගලාන්තර කියද්දී ඔයා යාළුවෙක්ට කෝල් එකක් ගන්නකොට එක්කෙනයි හොඳ යාළුවනේ මලත මට ඔය මැසේජ් එකක් දාන්න. හරිද? එතන තියෙන්නේ ඔයා අම්මත් එක්ක විතරක් කතා කරන තාත්තා සාජනය අම්මත් එක්ක විතරක් කතා කරන මොකක් හරි දෙයක් කියලා. හරිද? දැන් අම්මට බණකිනේ බෙදන්න කියලා අම්මට කියන එකත් හරිද? ඔය දෙන්න අතර විතරනේ සංනිවේදනය වෙන්නේ. ඒකත් ළමයි පුද්ගලාන්තර සංනිවේදනය. ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නව නම් අපි ඒකට කියන්නේ පුද්ගලාන්තර සංනිවේදනය කියලා. හරිද? ඊට සමූහ ඒ කියන්නේ හරියට නිකන් පන්ති කාමරයක් ගන්න, ඉස්කෝලේ උදේ රැස් වීම ගන්න, බෝධි පූජාමය අවස්ථාවක් ගන්න, පොඩි උපන්දින සාදයක් ගන්න. අන්න ඒ තැන්වල තියෙන ළමයි සමූහ සංනිවේදනය. පොඩි පිරිසක් එකට එක රාශිය වෙලා තමයි ඒ සංනිවේදනය කරන්නේ. ඊළඟට මහජන සංනිවේදනය. ඒ කියන්නේ ළමයි උද්ඝෝෂණ පෙළපාලි මහජන රැස්වීම එන විශාල දැන් ඔය සංගීත සංදර්ශනවල නේද? එතකොට විශාල විදිහට ග්‍රාහක ක්ෂේත්‍රයේ ග්‍රාහක ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද?
ග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් ඉන්නකොට තමයි අපි ඒක ග්‍රාහක ශාස්ත්‍රයක් කියලා කියන්නේ. ඒකේ විශාල පිරිසක් ඉන්නකොට ඒක මහජන සංනිවේදනය. හරිද? අපි ළමයි ටීවී බලනවානේ. ටීවී බලනවා. රේඩියෝ එක අහනවා. පොත් කියවනවා. පත්තර කියවනවා සමහරවල් කියවනවා. ඕකෙන් අපි තොරතුරු ගන්නව නම් එතන තියෙන ළමයි ජන සංනිවේදනය. ඔය පහෙන් හරි ඔය පහෙන් නෝ තොරතුරු ගන්නවා නම් තොරතුරු ලබා ගන්නවා නම් එතන තියෙන්නේ ජන සංනිවේදනය. ඊළඟට අතත්ය කියලා කියන්නේ අන්තර්ජාලය ඉන්ටර්නෙට් පාවිච්චි කරලා ඒ සිද්ධ කරන සංනිවේදනයට ඔයා YouTube එකෙන් වීඩියෝ එකක් බලනවා වෙන්න පුළුවන් TikTok වීඩියෝස් බල යනවා වෙන්න පුළුවන් ඒ හැම තැනකම ඔයා අන්තර්ජාලය ප්‍රයෝගී කරගෙන සිද්ධ කරන සංනිවේදනයේදී තියෙන්නේ අතත්ය සංනිවේදනය. හරි. එහෙනම් දැන් අපි මේවා එකින් එක කතා කරගෙන යමු. මට කියන්න මේ මුල් කියපු ටික පැහැදිලි වුණාද? ගැටලුවක් තියෙනවා නම් අහන්න. මුල් කියපු ටිකේ ගැටලුවක් තියෙනවද ඔයාලට මොකක් හරි? තේරුම් නැති දෙයක් තියෙනවා නම් අහන්න. මේ මුල් කියලා දීපු තැන්වල මේ කියපු මේක තමයි දැන් අපි දීර්ඝව කතා කරන්නේ මේ පාඩමේ මූලික දේ ඔයාලගේ ඔළුවට ගියාද කියලා කියන්න. තේරුණා. प्रिंट करता है लिहुआ හොඳයි එක්කෙනෙක්ට විතර තේරෙලා තියෙනද කොහොමද තේරෙනවා බොහෝ බාරක් කියන්නේ සද්ද නැහැ ඉන්නවනේ කනවනේ දකුණු දෙක ටයිප් කරන්න බෑනේ එතකොටනේ හරි මේ අපි හිතන කතා කරමු අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය හොඳයි ළමයි අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියලා කියන්නේ एक පුද්ගලයෙක් හරිද එක් පුද්ගලයෙක් තමාගේ මනස ඒ වගේම තමයි සිත හරිද එක් පුද්ගලයෙක් තමගේ මනස සහ සිත සමග සම්බන්ධ වෙලා සිත කරන සංනිවේදනයේ තමයි අපි කියන්නේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියලා. එයා විතරයි. එයා තනියම තමයි එතන තොරතුරු හොමාරු කරගන්න තමන් එක්ක. හරිද? එතකොට එයා විතරයි මේක කරන්නේ එක පුද්ගලයෙක්. ඒතකොට ගොඩක් කට්ටිය මේකට සම්බන්ධ වෙනවද? නැහැ. බහුපුද්ගල සම්බන්ධතාවයක් තියෙනවද? නැහැ. හරිද? අනිත් දේ තමයි දැන් මෙතනදී බලන්න එක පුද්ගලයෙක් ඉද්දී හරි දැන් හිතන්නකො ඔයාලට දෙයක් හිතන්න කල්පනා කරන්න අනිවාර්යෙන්ම පංච ඉන්ද්‍රිය උපයෝගී වෙනව නේද? හරිද? අපි ඕකට කියනවා ඒ කියන්නේ දෙයක් වලට ඇහෙනකොට ඒ ඇහෙන සද්ද මොකක්ද කියලා තේරුම් ගන්න දෙයක් වලට කියනකොට ඒ කියන දේ මොකක්ද කියලා වටහා ගන්න ඔයාලට මොකද ඕනේ කන්දේ ගෙපෙයිලම ඉන්නේ එතකොට ඒ වගේ පංචේන්ද්‍රිය කියන එක මෙතන මූලික වෙනවා අපි කියනවා පංචේන්ද්‍රියෙන් තොරතුරු ලබා ගන්න ක්‍රියාවලියට සංජානනය කියලා හරිද පංචේන්ද්‍රියෙන් තොරතුරු ලබා ගන්නවා දැන් අපි ඒකට කියනවා සංජානනය කියලා එතකොට මේ සංජානනය කියන දේ මූලික වෙනවා. හරිද? අපි දැන් ඔය ටික ඔළුවේ තියාගෙන මේකේ ලක්ෂණ ටිකක් කතා කරමු. අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ ලක්ෂණ. මේකට ස්වසංනිවේදනය කියලා කියනවා. මොකක්ද නම? ස්වසංනිවේදනය. හරිද? සංනිවේදනය කියලා කියනවා. හරි. ඊළඟ දැන් ඔයාලා මට කියන්න මම මේ කියපු ඒවා කියන්නේ මේකේ තියෙන ලක්ෂණ. ඔයාලා දකින්න ලක්ෂණ ගැන කට්ටිය දාන්න ඒක chat එකට. ඔන්න මම එකක් කියනවා. සිත හා මනස මූලික වේ. ඒක විදිහට කොහොමද ලක්ෂණය වෙන්නේ? නේ? අනිත් තව කියනවා බලන්න. බහුපුද්ගල සම්බන්ධතාවයක් නොමැත. එක පුද්ගලයෙක් දෙන්න බැරි කරන්නේ. තනිව එක්කෙනෙක්ට කරන්නේ. එතකොට මෙතන බහුපුද්ගල සම්බන්ධතාවයක් නැහැ. හරිද? බහුපුද්ගල සම්බන්ධතාවයක් නොමැත. හරිද?
ඊළඟට සංජානනය මූලික වේ. සංජානනය මූලික වේ. තව පංච ඉන්ද්‍රියයන් ලැබෙන අපි ඒකට කියමු පංචේන්ද්‍රිය සඳහා ලැබෙන උත්තේජනයට ප්‍රතිචාර දක්වයි. හරිද? පංචේන්ද්‍රියයන් සඳහා ලැබෙන උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වයි. හරි. කියන බලන්න දාලා ඇති කට්ටිය බලමු. අන්න හොඳයි. මොකද සසංකල්පය වර්ධනය වේ. ඔව් අපිට ඒක ගන්නත් පුළුවන්. සසංකල්පය වර්ධනය වේ. අහගන්නකො. දැන් මම ඔයාලට කලිනුත් කිව්වා ලක්ෂණයක් කියන්නේ මොකද්ද? ඒක ඇත්තට අපිට පේන දේ. හරි. ඔයා ගත්තාම ඔයාගේ ලක්ෂණ කියන්නේ කිව්වොත් ඔයාගේ පේන දේනේ ලක්ෂණ කියන්නේ ළමයි නේද? එතකොට ඒ වගේ මේක ලක්ෂණ තමයි අපි මේ කතා කරන්නේ. සිත සහ මනස සමග මූලික වෙනවා. ඇත්තටම අපේ සිත හා මනස සමග මූලික වෙනවා තමයි අපි හිතන්නේ, කල්පනා කරන්නේ, පාඩම් කරන්නේ, භාවනා කරන්නේ. ඒ හැම දෙයක්ම කරන්නේ අපේ සිත සහ මනස එක්ක සම්බන්ධ වෙලා. එතකොට අනිවාර්යයෙන්ම මෙතන අපි ලක්ෂණයක් විදිහට දකිනවා. සිත සහ මනස එක්ක එහෙම සිත සහ මනස මූලික වේ කියන සාධකය. ඊළඟට බහුපොත්කල සම්බන්ධතාවයක් නොමැත. ඒ කියන්නේ මම කලිනුත් කිව්වා මේක කරන්නේ එක් තමන් එක් පුද්ගලයා තමාගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ අභ්‍යන්තරයේ තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට වෙන අය සම්බන්ධ වෙනවද ඒකට? නෑ. ඒකයි මෙතන බහුපොත්කල සම්බන්ධතාවයක් නැහැ කියලා කියන්නේ. ඒ වගේම සංජානනයේ මූලික වේ. සංජානනය කියන්නේ නැත්තම් ලියා ගන්න ඔයාගේ නෝට් එක ගාවේ පංචේන්ද්‍රයෙන් තොරතුරු ලබා ගැනීම. ලියාගන්න ඔයාලා සංජානනය කියන දේ ලියලා නැත්නම් ඒ ගාවේ ලියා ගන්න පංචේන්ද්‍රයෙන් තොරතුරු ලබා ගැනීම. හරිද? බලන්නකො. දැන් පංචේන්ද්‍රයෙන් තොරතුරු ලබා ගන්නකට තමයි අපි කියන්නේ සංජානනය කියලා. ඇත්තටම ඇස කන නහය දිව සම. ඕකනේ අපි පංචේන්ද්‍රිය කියලා කියන්නේ නේද? ඇස කන නහය දිව සම. හරිද? මේ පහට දැනෙන දේවල් නේද? අපි සංජානනය කියන්නේ පංචේන්ද්‍රියෙන් තොරතුරු ලබා ගන්න. එතකොට මේ වගේ තොරතුරු ලබා ගන්න එක ඇහෙන් අපි දකිනවා. කනෙන් අසනවා. නහයෙන් ගත්තම ආග්‍රහණය කරගන්නවා. දිවෙන් රස විඳිනවා. සම ස්පර්ශය දැනීම ලබා ගන්නවා නේද? එතකොට ඒ දේවල් ලබා ගන්න අපි මේ පංචේන්ද්‍රිය මූලික කරගෙන. එතකොට සංචාරණය කියලා කියන එකේ තේරුම තමයි පංචේන්ද්‍රියෙන් තොරතුරු ලබා ගන්නවා. හරිද? රූපවාහිනියේ දැන් ටීවී එක යන අපිට ක්‍රීඩාට්‍යයක් හෝ වේවා, ප්‍රවෘත්තියක් හෝ වේවා, පත්තරයක් වේවා, සමරාවක් වේවා. එතකොට මේ වගේ තොරතුරු අපි ලබා ගන්න ඇස උපයෝගී කරගෙන නේද? දැන් මුද්‍රිත මාධ්‍යයක් ගත්තොත් පොතක් කියවද්දී නේ, පත්තරයක් කියවද්දී ඇස උපයෝගී වෙනවා. අර වගේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ටීවී බලද්දී ඇසයි කනයි දෙකම උපයෝගී වෙනවා. ඊළඟට රේඩියෝ එක අහද්දී කන. නේද? එතකොට ඒ විදිහට ළමයි අපි මේ කියන්නේ පංචේන්ද්‍රයෙන් තොරතුරු ලබා ගැනීම කියන දේ මේකේ මූලික ලක්ෂණයක් වෙනවා. හරිද? ඊළඟට බලන්න පංචේන්ද්‍රයන් සාධාරණ උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වයි. මොකක්ද ඒ කියන්නේ? පංචේන්ද්‍රයන් සාධාරණ උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වයි. එතන උත්තේජනයන් කියන අදහස් කරන්නේ මොකක්ද? උත්තේජනයන් කියන්නේ අපිට විවිධ දේවල් දැනෙනවා. නේද? අපිට දැනෙන දේවල් වලට තමයි මෙතන උත්තේජනයන් කියලා කියන්නේ. ඒ දැනෙන දේවල් වලට ප්‍රතිචාර දක්වනවා. හරිද? අපි ලස්සන දේවල් දකින්න ආසයි නේද? එතකොට අපි ඒවා නැවත නැවත බලනවා වෙන්න පුළුවන් නේ? එහෙම නැත්නම් අපි මියුසික් සංගීතය අහන්න ආසයි. එතකොට අපි ඒවා නැවත නැවත අහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ഘോഷාකාරී ශබ්ද ඇහෙද්දි අපි ඒවා ප්‍රතික්ෂේප කරලා එක්ක අපි එතනින් නැතිලා යනවා.
එතන තියෙන්නේ මොකද්ද? මේ උත්තේජනයට ප්‍රතිචාර දක්වීම කියන දේ. හරිද? ඒ කියන්නේ අපිට පංචේන්ද්‍රයෙන් අපි තොරතුරු ලබා ගන්නවා. ඒ ලබා ගන්න තොරතුරු වලට අනුව අපි ප්‍රතිචාර දක්වනවා කියන දේ මේකදී අපි දකිනවා. සසංකල්පය වර්ධනය වේ. මොකද්ද මේ සසංකල්පය කියලා කියන්නේ? සසංකල්පය කියලා කියන්නේ තමයි තමාට තමා පිළිබඳ තියෙන අවබෝධය. හරිද? තමාට තමා පිළිබඳ තියෙන අවබෝධය. ඔයාව කොහොමද දකින්නේ? ඔයාට ඔයාගෙන කොයි වගේ අවබෝධයක්ද තියෙන්නේ? හරිද? ඔයා සමහර විට ඔයාගෙන ඍණාත්මක විදිහට හිතනවා ඇති. නේ? නේද? එහෙම දැන් ගත්තාම අපි ගොඩක්ම මේ උත්සාහ කරන්නේ බහුතරයක්ම ඍණාත්මක දේවල් වලින් අපි පුරව ගන්නනේ. එහෙම වෙන්න හොඳ නැහැ. හරිද? සමහර විට අයියෝ මට පාඩම් දෙනවා කොච්චර පාඩම් කරත් මට පාඩම් වෙන්නේ අයියෝ මෙතන තව හෙලට කොට ගහලා දින මම එක්සෑම් එකේ ෆේල් වෙයි. අනිත් ළමයි මට වඩා හොඳට වැඩ කරනවා. මට වැඩ මුකුත් කරගන්න බෑ. මං කිසි වැඩක් නැහැ. තමන්ට නෙගටිව් විදිහට හිතන. එහෙම නැත්නම් තමන් ගැන ධනාත්මක විදිහට හිතන. තමාගේ තියෙන දැක්ම තමාගේ අඩුපාඩු මගහරවා ගන්න, තමාව දියුණු කරගන්න, තමන් ගැන තියෙන දැක්ම සංකල්පය. හරිද? පෝෂණය කරගන්න මූලිකවම ඉවහල් වෙන්නේ. එහෙම නැත්නම් මේක වර්ධනය කරගන්න මූලිකවම අපිට උපකාරී වෙන්නේ මේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. හරිද? තව ලක්ෂණ කියමු. පිටත දර්ශනය වෙනවද? ඒ කියන්නේ බාහිරයට දර්ශනය වෙනවද? බාහිරයට දර්ශනය නොවේ. ආලමයි බාහිරයට දර්ශනය වෙනවද? ඔයා හිතනකොට දැන් මේ ඔයා හිතනකොට මොකක් හරි දෙයක් මෙයා මේක තමයි හිතන්නේ. මේකේ තමයි මෙයා මේ වෙලාවේ හිත ඉන්නේ. මෙයා මේ විදිහේ දෙයක් කල්පනා කර ඉන්නේ. මොකක්ද ඒ කල්පනා කරන්නේ? ඒක අපිට කියන්න පුළුවන්ද? අපි මේක කටින් දෙයක් කිව්වොත් නේ ළමයි මෙයා මේක තමයි හිතන්නේ මේ කතා කරන්නේ කියලා අපි අවබෝධ කරගන්නේ. හැබැයි දැන් මම මෙතන දැන් මේ අවස්ථාව උදාහරණයක් ගන්න ඕන. මම දැන් මේ කියන්න ඕන දේවල් කියන්න නැතුව උගන්වන්න නැතුව බලහගෙන ඉන්න ඔයාලා දිහා. හරිද? මේක නිකන් මම හිතනවා මේ පාඩම. එතකොට ඔයාලට මේක මේ පේනවද මම ඔයාලට කියලා දෙනවා වගේ? නෑනේ දැන්. මම මෙතන දෙයක් හිතනවා. මම මෙතන තව හිතනවා ඇති. මම හිතන්නේ මොනවද කියලා ඔයාලට මේ පේනවද? මම මොනවද මෙතන හිතන්නේ කියලා? ආ උගන්වන ගමන් මම මොනවද තාම හිතන්නේ කියලා මේ ඔයාලා දන්නවද? නෑනේ. එතකොට අපිට මේක බාහිරින් ළමයි දර්ශනය කරන්න බෑ. හරිද? අන්තර්වර්ති පුද්ගල සංනිවේදන අපිට බාහිරින් දකින්න බෑ. හැබැයි ඒ අභ්‍යන්තරික සිතුවිලි අනුව අපේ බාහිර හැසිරීම අනුව අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හිතන්නකො මෙහෙම මේ කෙනෙක් දුකින් ඉන්නවා නම් සතුටින් ඉන්නවා නම් හරිද? එයා එක බාහිරට ප්‍රදර්ශනය කරන ආකාරය අනුව අපිට කියන්න පුළුවන් මෙයා සතුටින් මෙයා දුකින් මෙයා තරහින් කියලා කියන්න පුළුවන්. හැබැයි මූලිකවම ගත්තාම අපිට කියන්නේ මේක බාහිරට අර එහෙම කියන්නේ බාහිරින් කෙනෙක් මේක ප්‍රකාශ කරන්නේ නැතුව අන්තර්වර්ති පුද්ගල සංනිවේදන අපිට බාහිරින් දකින්න බෑ. හරිද? ඔය කියපු දේවල් තේරුණාද කියලා මට කියන්න. මේ කතා කරපු දේවල් ඔයාලට තේරුණාද? මොකක් හරි ප්‍රශ්නයක් තේරුණා නම් අහන්න. හරි ළමයි. මේ කියපු දේවල් ටික තේරුණාද කියන්න. දැන් මට කියන්න ඔය කියපු දේවල් එක්ක මේකේ ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය කොහොමද තියෙන්නේ? ප්‍රතිචාර අන්න හරි ආරෝෂයක දාලා තිරන්නේ. මම අහන්න කලින් දාලා. හරි කවන්නේ හොඳයි. මේ තේරුණා. ඔය ශරීර විතරයි තේරිලා තියෙන අනිත් කටියට තේරිලා නැද්ද? කියන්නනේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා සම්හඳුන. තේරුම් නැති කොටසක් තියෙනවා. ඒක අදහේ කොහොම ප්‍රශ්නයක් විදිහට අහන්න ගියා. මොකද දාලා තිබ්බා. ප්‍රතිචාර සහ ඒක පේන්නේ නැහැ පළවෙනි හැදෙවුවා පිට. තවත් එකක් තමයි ළමයි මම ඉතින් උඩින් ලියන්න. ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය
නිරන්තරයෙන් සිදුවේ. හරිද? ඒ කියන්නේ අපි දැන් අපි හිතනකොට අපි කල්පනා කරනකොට ඒ දේවල් අපි අතට ඒක ක්ෂණිකව වෙනව නේද? අපිට ඒ කියන්නේ සමහර දේවල් ඒ කියන්නේ තීරණ ගන්න කාලේ එහෙම ගත වෙන්න පුළුවන්. අපිට තව කෙනෙක්ගෙන් අහලා ඒකට උත්තරේ නිකන් බලාගෙන ඉන්න ඕනද? එහෙම නැහැ ළම ක්ෂණිකව අපේ මනස සහ සිත එක්ක අපි හිතලා දෙකෝ නැද්ද ඒක අයින් කරනවද අපි ඒක වැරද්ද ගන්නවද ඒක හොඳයිද නරකයිද ඒ කියන දේවල් අපිට නේද නිරන්තරයෙන් ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවල අපි ඇතුලේ වෙන දෙයක් හින්දා ඒක ඉක්මනටම සිද්ධ වෙනවා නිරන්තරයෙන් සිද්ධ වෙනවා හරිද ප්‍රශ්න තියෙනවද ප්‍රශ්නයක් තියෙනව නම් අසන්න ප්‍රශ්න නැද්ද අනිත් අය මොකක් හරි ප්‍රශ්නයක් නැද්ද ප්‍රශ්න තියෙනවා අහන්න දැන් මේකට උදාහරණ කට්ටිය ගාව නැත්නම් ලියාගන්න උදාහරණ ලියාගන්න සිටීම මේකට උදාහරණ අන්තර්වර්ති පුද්ගල සංවේදන උදාහරණ සිටීම කල්පනා කිරීම සිටීම කල්පනා කිරීම පාඩම් කිරීම විභාගයකට පිළිතුරු සැපයීම නැත්නම් ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීම තව භාවනා කිරීම හරිද ඔය වගේ උදාහරණ කීපයකුත් තව ලියා ගන්න. හරි. ඊළඟට අපි මේක ප්‍රයෝජන කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ ලක්ෂණ. එයාගේ දකින දේවල්. හරිද? අපි දැන් කතා කරන්නේ ප්‍රයෝජන. ප්‍රයෝජන කියලා කියන්නේ මේකෙන් තියෙන වාසි. අපිට අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ තියෙන එකේ වාසි තමයි දැන් කතා කරන්න යන්නේ. දැන් ළමයි සමහර කියන්නේ මිනිස්සු ඉන්නා නේද? කියන්නේ ඒකට හැබැයි මැරිලා නැහැ. ඒ කියන්නේ යාගේ හදවත වැඩ. එයා මැරිලා නැහැ. හැබැයි යාගේ හදවත වැඩ. ඒ කියන්නේ මොලේ මැරිච්ච මිනිස්සු ඉන්නවනේ. නේ? මොලේ මැරිලා. හැබැයි හදවත මොකක් හරි දරුණු මොකක් හරි ඇක්සිඩන්ට් එකකින් ඇක්සිඩන්ට් එකක් එකමත් ඔය වගේ ඔය තත්ත්වකින් ඔය හෝම තත්ත්වයට එහාපත් වුණාම නේ? එතකොට අර එයාගේ මනස මැරිලා හැබැයි හදවත වැඩ. මට කියන්න එතකොට මේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය කියන එක තියනවද කියලා. එහෙම මිනිස්සෙගේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය සිද්ධ වෙනවද? හැමෝම දාන්න ඕන. කියන්නේ මනස මැරි දන්නවනේ එහෙම මිනිස්සු ජීවත් වෙන එක අපිට කියන්න බෑ. කියන්නේ සමහර මිනිස්සු ඉන්නවනේ හදවත වැඩ. හදවතට පණ හැබැයි ඒ මිනිස්සගේ මොලේ මැරිලා. හරිද? මොලේ මැරිලා. එතකොට එහෙම මිනිස්සෙක් මැරිලා කියන්න බෑනේ අපිට. නේද? හදවත වැඩිලා අපි හදවත නතර වුණොත් මේ මිනිස්සු මැරිලා කියන්නේ එයා මැරිලා කියලා. මට කියන්න එහෙම මිනිස්සෙක්ගේ මෙන්න මේ සංනිවේදනය තියෙනවද? දාන්න කට්ටිය. එහෙම කෙනෙක්ගේ මේ සංනිවේදනය තියෙනවද? අනේ අපේ නිදිද මන්දනේ කෝ දාන්න දැන් නම් ටික කියලා කී චුට්ට දෙනෙක් ඉන්නේ. සංදීපනී ඕෂධි ඉෂාරා ප්‍රඩෑඩෝ අරෝෂා මට කියන්නනේ යාළගේ එහෙම සංනිවේදනයක් සිද්ධ වෙනවද මොලේ මැරිලා තියෙන මිනිස්සෙක්ගේ මේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය සිද්ධ වෙනවද ස්ථාය මැරිලා ඒත්තර කතා ආහා ඉෂාර දාලා තියෙනව නැහැ කියලා ඔව් එහෙමයි හැබැයි මේ මොලේ කියන්නේ මොලේ කෙනෙක් දැන් හදවත වැඩ වුණාට හරිද? කියන්නේ මොලේ මැරිලා නම් කියන්නේ මොලයත් එක්කනේ අපි හිතන්නේ කල්පනා කරන ඒ සේරම බද්ධ වෙලා තියෙන මොලයත් එක්ක.
හරිද? මොලේ වැදිලා තියෙනවා නම් අපි කවුරුත් දැක්කට අපිට එයාව හඳුනගන්න බෑ. හරිද? මොකද අපි ඇස් දෙකෙන් දැක්කට මොලේ හරහානේ ඒක ග්‍රහණය කරගෙන මේ ඉන්නේ මෙයා. මේ ඉන්නේ මෙයා කියලා ඒක අඳුරගන්නේ නේද? එතකොට එහෙම කෙනෙක්ට අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය සිද්ධ වෙන්නේ නැහැ ළමයි. හරිද? මොකද මනස මැරිච්ච කෙනෙක්ට එයාත් එක්ක ගනුදෙනු එයාත් හිතන්න කියන දේ කියන්නේ අඳුරගන්න ඒ දේවල් සිද්ධ කරන්න බෑ. හරිද? එතකොට ඒ සංනිවේදනය එතන සිද්ධ වෙන්නේ නැහැ. ම්ම්. හරි. අපි යමු එහෙනම් මේකේ ප්‍රයෝජන කතා කරන්න. ප්‍රයෝජන කතා කරමු. මේ කතා කරේ ලක්ෂණනේ. ප්‍රයෝජන කතා කරා කියන්නේ ප්‍රයෝජන කියන්නේ මේකේ තියෙන වාසි. මේක තියෙන එකේ වාසි. එකක් තමයි ළමයි මම මේක මකන්නම්. එකක් තමයි ළමයි සසංකල්පේ වර්ධනය වීම. ඒක අපිට ප්‍රයෝජනයක් විදිහට ගන්න පුළුවන්. හරිද? මම කීපයක් කියන්නම් ඊට පස්සේ පැහැදිලි කරන්න. එකක් තමයි සසංකල්පය වර්ධනයට. හරිද? තව තියෙනවා පෞරුෂය වර්ධනයට. පෞරුෂය වර්ධනයට. තව තියෙනවා අනේ නිර්මාණාත්මක චින්තනය වර්ධනයට. හරිද? තවත් තියෙනවා විචාරශීලීත්වය වර්ධනය කර ගැනීමට. විචාරශීලීත්වය වර්ධනයට. ඔන්න ඔයගොල්ලෝ අපිට මේකේ ප්‍රයෝජන කතා කරන්න පුළුවන් තියෙන වැදගත් දෙයක් තියෙනවා. තීරණ ගන්න මේකේ වහල් වෙනවා. හරිද? තීරණ ගැනීමට. හරිද? තීරණ ගැනීමට. ඔන්න ඔය විදිහට මේකේ තියෙන ප්‍රයෝජන. මේ සංනිවේදනය කියන එක අපිට තියෙන එකේ ප්‍රයෝජන තමයි අපි මෙතනදී කතා කරන්නේ. හරිද? එතකොට තවත් තියෙනවා චින්තනය කරනවා ගැන රොම්බ තියෙනවා අපි දැන් මේ ටික කතා කරලා මොකද මේ සංකල්පයේ වර්ධනය කියලා කලින් එක පැහැදිලි කළා. ඒ කියන්නේ තමාට තමා පිළිබඳ තියෙන දැක්ම. හරිද? තමාට තමා පිළිබඳ තියෙන අවබෝධය පෝෂණය කරගන්න අපිට ඕන වෙලාවලු අන්තර්වර්තීය පුද්ගල සංනිවේදනය. හරිද? පෞරුෂ වර්ධනයද? පෞරුෂය කියන්නේ මොකද්ද? පෞරුෂයක් කියලා කියන්නේ ඒ මොනස්තර කිසිම පෞරුෂයක් නැහැ කියලා වෙලාවක කියන්නේ. ඕගොල්ලෝ කිසිම පෞරුෂයක් නැද්ද? ඔව් කියන්නේ උඩ පෞරුෂයක් තියනවා වෙන්නේ නැත්නම් අපි ඉස්සරහට අවිත් කතා කරන්න. ඔයගොල්ලෝ පෞරුෂය කියලා කියන්නේ. පෞරුෂය කියලා කියන්නේ පුද්ගලය තමාව ඉදිරිපත් කරන ආකාරය. හරි පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයා බාහිරට තමාව ඉදිරිපත් කරන ආකාරය. අන්න ඉදිරියේ තමාව පෙනී සිටවන ආකාරයට තමයි අපි කියන්නේ පෞරුෂය කියලා. හරිද? එතකොට තමා යහපත් විදිහට අන් අයට අන්නත් ගනුදෙනු කරනවද අයහපත් එක ගනුදෙනු කරනවද තමාගේ කොයි වගේ ප්‍රතිරූපයක් එළියට ලබා දෙන්නේ. එතකොට ඒ දේ වර්ධනය කරගන්න. ඇයි හිතනවා කල්පනා කරනවා ඒ දේ එක්කනේ තමයි මේ සතියේදී බැඳිලා තියෙන්නේ. එතකොට පෞරුෂය වර්ධනය කරගන්නත් මේක ඕන. නිර්මාණාත්මක චින්තනය වර්ධනයද ඒ කියන්නේ අපූර්ව විදිහට පෙර නොවූ විදිහට ලෝකය දකින්න. හරිද? පෙර නොවූ විදිහට තොරතුරු ලබා ගන්න. අපිට ඕන වෙනවලු මෙන්න මේ අන්තර්වර්තී පුද්ගල සංවේදනය. ඊළඟට විචාරශීලීත්වය වර්ධනයට. ඒ කියන්නේ සමහර වෙළඳ දැක්කම අපි ඒවලු රැවටෙනවා. නේද? අතන මේක ගන්නවා. ඒ කියන්නේ ඇත්ත වෙන්නේ නැති. අනිවාර්යයෙන් අපි මේ දේවල් ගන්නවා. මාධ්‍ය විසින් කොච්චර අපිව රවට්ටනවද? සමාජය විසින් කොච්චර අපිව රවට්ටනවද? එතකොට ඒ රැවටීම් වලින් මිදිලා, මායාවෙන් මිදිලා
යථාර්ථය මොකක්ද කියලා අවබෝධ කරගන්න අපේ තියෙන විචාරශීලීත්වය පුළුවන් කරගන්නත් අපිට උදව් වෙන්නේ මේ අන්තර්ජාතිය පුද්ගල සංජීවනය. අනිත් එක ඔන්න ගොඩාක් වැදගත් දෙයක් තීරණ ගන්න. අපි ජීවිතේ තීරණ ගන්නවා කියන දේ මොන තරම් වගකීමෙන් කරන්න ඕන දෙයක්ද කියලා හිතන්නකෝ. ඒක විභාගෙදී මුහුණ දෙනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ වෙද්දී සහකරු සහකාරිය හොයාගදී වෙන්න පුළුවන්. කෙනෙක්ට ආදරය කරදී වෙන්න පුළුවන්. තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඒක අදහස් කරලා එපා ප්‍රේමණීය සම්බන්ධතාවයක් මෙතන අදහස් කරේ කියන්නේ සමාජයත් එක්ක සම්බන්ධ පවත්වාගෙන යද්දි වෙන්න පුළුවන්. හරිද? තීරණ ගන්නේ තැනට උචිත විදිහට ඒ ගන්න තීරණ වලට උදව් වෙන්නේ අපිට උදව් වෙන්නේ මෙන්න මේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. මට කියන්න ඔය කොටසේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? තේරුම් නැති දෙයක් තියෙනවද? අන්න හරි කන්ෆියුස්. හෙට ඔයාලා වැලන්ටයින් නේද? අපිට ක්ලාස් කරා නේද? අනේ මට වැලන්ටයින් නෑ අනේ. අතිශය සෞඛ්‍යය මට වැලන්ටයින් නෑ. මම ඔයාලට ක්ලාස් කරනවා. ක්ලාස් නැති වෙන්නේ නෑ. එයාට ඊට ක්ලාස් කරනවා. එහෙනම් මට උදේ යන්න දිහාවක් තියෙනවා මේ වෙන කෙනෙක්ද මේ යන්නේ අපේ ඒක පොඩි කට්ටිය එකතු වීමක් වගේ එකක් තියෙන්නේ මේ අය ස්ටේටස් එකකින් එක දැකේවි වැලන්ටයින් නෑ මට වැලන්ටයින් එහෙම කියලා නෑ මට පාර්ට්නර් කෙනෙක් එක්ක වැලන්ටයින් කියලා දෙයක් නෑ හරි මේ ඔයාලා තියෙන ගම් දැන්නේ ඕන නෑ නේ ඔයාලට දැම්ම හරි වැලන්ටයින් සුරන් යනවාද කියලා නෑ ඔබ යනවා හැබැයි මේ එහෙම කෙනෙක් එක්ක නෙමෙයි මේ පිරිසක් ඉන්නවා මේ පවුලක් කියලා පවුලක් ඒ පවුලත් එක්ක නාට්‍ය පවුලක් ඉන්නවා ඒ නාට්‍ය පවුල එක්ක සමහරවල් තමයි අපි යන්නේ හරි එහෙනම් මේ වගේ එන අන්සාරි සරාගෙන ඉන්නේ හෙට කට්ටියගේ ස්ටේටස් බලන්න අපේ ළමයිගේ ස්ටේටස් කට්ටිය මේ මූණු දාන්න නැහැ මුකුත් දාන්න නැහනේ නේ සමහර කට්ටිය ඉන්නවා මේ මූණු දාන්න නැහැ එහෙම මුකුත් දාන්න දුන්න තෑගි ටික දාලා එතකොට අහු වෙනවා මෙයාලා ඉන්නවා කියලා අහු වෙනවා මේ දුන්න තෑගි ටික ෆොටෝ එකක් දාලා ස්ටේටස් වගේ පාන අනේ පාන ස්තුතියි පාන ඔහොම දාන්නනේ මේ ස්ටේටස් බලලා බලාගෙන ඉන්නේ. හරි. අපි යන්නේ හෙරත් ඒක තේරුණානේ. ගැඹුරක් තියෙනවා අහන්න. අපි යමු පුද්ගලාන්තර සංනිවේදනය කතා කරන්න. හ්ම්. හරි. පුද්ගලාන්තර සංනිවේදනය. හරි. අපි මේකට කියනවා නම තමයි අන්තර්ගල සංනිවේදනය කියලා. හරිද? පුද්ගල සංනිවේදනය කියලාත් අපි මේකට කියනවා. මම කලින් කිව්වා මේ තමයි දෙදෙනෙක් එක්ක සිද්ධ කරන සංනිවේදනය. හැම නැත්තම් දෙදෙනෙකු අතර සිද්ධ වන තොරතුරු හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය තමයි අපි මොකද්ද? අන්තර්පුද්ගල සංනිවේදනය කියලා කියන්නේ. හරිද? අන්තර්පුද්ගල සංනිවේදනය කියලා කියන්නේ. අමතක කරගන්න එපා මේකම තමයි පුද්ගලාන්තර කියන්නේ. හරිද? මේකම තමයි පුද්ගලාන්තර කියලා කියන්නේ. දෙදෙනෙක් අනිවාර්යයෙන්ම මෙතන දෙන්නෙක් ඉන්න ඕන. තනියම ඉඳගෙන මේක කරන්න පුළුවන්ද? එක්කෙනෙක්ට කරන්න බැරි දෙයක් තමයි මොකද්ද? පුද්ගලාන්තර සංනිවේදනය. එක්කෙනෙක්ට කරන්න බෑ. මොකද්ද අහලා තියෙන්නේ? අපිට අපිව දීගත්තොත් තමයි ඉතින් ඕවනේ නේද අපිට අපිව තෑග්ග ඕනේ ඉතින් වැලන්ටයින් කියන්නේ ආදරවන්තයින්ගේ දවස් වෙලා නේද ඔයාලා ඔයාලට ආදරේ කරනවා self love අන්න හරි ඒක අනිවාර්යෙන් තියෙනවා ළමයි හරි මේ self love කියන එක තමන්ට ආදරේ කරන එක ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන හරි මේක අපි ලක්ෂණ ටිකක් එක්ක කතා කරලා ඉමු හරි එතකොට ඔයාලට මේක තවත් හොඳට ඔළුවට යයි අන්තර්පුද්ගල සංනිවේදනය ලක්ෂණ
පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවේ. හරි. එක ලක්ෂණයක් තමයි මොකද්ද? පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවේ. ළමයි වේ හෙට ඇත්තට සෙනසුරාදා දවසකුත්නේ මරුවල දෙන්නේ ඇත්තට ඔය ක්ලාස් තියෙන ළමයිට එහෙනම් අනේ ෆිසිකල් ක්ලාස් එකක් නෑ නැත්නම් ඒලා මරුවල තියෙන ඉවරේ වල ඉඳලා තමයි ෆිසිකල් ක්ලාස් තියෙන්නේ. හරි එයාලා හිතපතිනේ හැබැයි අක්කා මේ ක්ලාස් දැම්මේ නෑ මේ සෙනසුරාදාට හැබැයි බොරු කියලා එනවා දන්නේ නැහැ නේ ඒ වලට එහෙම මම අමතර ක්ලාස් එකක් දැම්මා කියලා දන්නේ නැහැ ගියාම තමයි අද බලන්න වෙන්නේ කියන්නේ නැහැ. හරි. තවත් ලක්ෂණයක් තමයි ළමයි මුහුණට මුහුණලා මෙන්ම යන්ත්‍ර සහායකවද සිදු කර හැකි වීම. හරිද? මොකද අනිත් ලක්ෂණය? මුහුණට මුහුණලා මෙන්ම යන්ත්‍ර සහායකවද සිදු කර හැකි වීම. හරිද? මුහුණට මුහුණලා මෙන්ම යන්ත්‍ර සහායකව සිදු කර හැකි. ඇත්තටම ඕක තියෙන්නේ මාධ්‍යනේ. බලන්න වැලන්ටයින් තියෙන කඩේ කඩවල් වල බලන්න තියෙන කඩවල් වල ටීවී එකේ FB එකේ රිමෝට් එක කියලා එළබයි නේ ඇත්තටම මං හිතන්නේ වැලන්ටයින් ඇත්තටම තියෙන්නේ කඩවල් වලනේ ඇත්තටම කඩවල් වල ටීවී එකේ FB එකේ ඒක සෝෂල් මීඩියා වල චුට්ටක් ඉදලා මම මේ කියපු දේ මේ මොකක්ද ඒක ටිකක් හිතලා බලන්න ඒ කාලේට ඒ මොකක් කර gift item කරයක් දාගත්තා මරු වාසිනේ ඇත්තට ඕනේ හැබැයි ඊළඟ පාරේ එහෙම දෙයක් හිතලා බලන්න ඕන. යන්නේ ඒ වගේ දෙයක් තමයි අපි හිතන්න ඕන. හරි. තවත් ලක්ෂණයක් තමයි අපිට මේක තවත් ගන්න පුළුවන් ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය. ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ශ්‍රේණික වේ. ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ශ්‍රේණික වේද ඔයයන් ලක්ෂණ කියන්න බලන්න. මේකේ බාධා අවම කරගත හැකිය නේද? බාධා අවම කරගත හැකිය. ඔයාලට ඒ වගේ ලක්ෂණ කියන්න බලන්න. තව ඒ වගේ නිර්වාචික සංනිවේදනය ප්‍රබලව යොදා ගන්න පුළුවන්. හොඳයි. නිර්වාචික සංනිවේදනය ප්‍රබලව යොදාගත හැක. හරි. ඔන්න අපි බලන්න එහෙනම් මේක ලක්ෂණ. හරිද? මම කලින් කිව්වා පුද්ගලයන් දෙන්නෙක් අතර තමයි මේක සිද්ධ කරන්න පුළුවන් කියලා. හරිද? හරියට නිකන් ඔයා යාළුවෙකුට කෝල් එකක් ගන්නකොට ඒකට අපි තව කෙනෙක් ඇඩ් කරන්න බෑ. ඇඩ් කළොත් ඒක මොකද්ද? ඇඩ් කරොත් සමූහ වෙනවා. දෙන්නයි. ඔයා කාට හරි මැසේජ් එකක් දානකොට ඒ වගේ තැන්වල තියෙන්නේ දෙන්නෙක් දැන් සංනිවේදනයේ සඳහා සම්බන්ධ වෙන්නේ. එතන තියෙන්නේ මෙන්න මේ අන්තර් පුද්ගල සංනිවේදනය. ඊළඟට ළමයි දැන් මේ අන්තර් පුද්ගල සංනිවේදනය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන්. හරිද? එකක් තමයි අභිමුඛ අනිත් එක තමයි අනഭിമുഖ. මොකක්ද? අභිමුඛ කියන්නේ නමයි මුහුණට මුහුණලා සිද්ධ කරන සංනිවේදනය. හරිද? ඒ කියන්නේ ලයිව් මේක ගන්න බෑ හරිද? මේක මුහුණට මුහුණලා නෙමෙයි. මේකයි කියන්නේ අනිත් එකට. මුහුණට මුහුණලා කියලා කියන්නේ ඔය ඉස්කෝලේ යාළුවොත් එක්ක ඒ දෙන්න ඔය දෙන්න එකතු වෙලා කතා බහ කරනවා නම් දැන් මම උදේ අම්මෙක් කතා කරගෙන ඉන්නේ තාත්තා එක්ක කතා කරනවා වගේ නංගි එක්ක උතර කතා කරනවා. ඒ කියන්නේ දෙන්න සජීවීව මුල ගැහිලා ඉතින් තොරතුරු ගොමාරු කර ගන්නවා නම් හෙට බොහෝ විට සිද්ධ වෙන්න තියෙන දේවල් නේද ළමයි? එතකොට එතන තියෙන ළමයි මෙන්න මේ සංනිවේදනය. හරි ඒ කියන්නේ මුහුණට මුහුණලා සිද්ධ කරන අන්තර් පුද්ගල සංනිවේදනය. හරිද? ඊළඟට අනභිමුඛ කියලා කියන්නේ යන්ත්‍ර සහායකව සිද්ධ කරන අන්තර් පුද්ගල සංනිවේදනය. මොකද්ද? යන්ත්‍ර සහායකව සිදු කරන අන්තර් පුද්ගල සංනිවේදනය. යන්ත්‍ර සහායකව කියන්නේ
කෝල් කරනවා යාළුවට කෝල් එකක් කරනවා නම් යාට වීඩියෝ කෝල් එකක් කරනවා නම් මැසේජ් එකක් දානවා එතන තියෙන යාළුවට සහායක යාළුවෙක් හම්බ වෙලා කතා කරනවා නම් එතන තියෙන්නේ ගුහුණලා අතන තියෙන්නේ යාළුවට සහායක හරි ඉතින් ඔය විදිහට තවත් අපේ ලක්ෂණයක් කතා කරන්න පුළුවන්. ඔයාලට උදාහරණ නැත්තම් යාළුවට සුබුරට පුරණ ආයතනවල වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්ෂා කිරීම. යාළුවට උදාහරණ නැත්තම් වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්ෂා කිරීම. වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්ෂා කිරීම. හරිද? ගන්න මවක් දරුවෙකු රැළවීම මවක් දරුවෙක් රැළවීම දරුවෙකු රැළවීම මවක් දරුවෙක් රැළවීම ඔය වගේ ඒවා ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි එක තව ලියාගන්න ඊමේල් පණිවිඩ යැවීම ඒවත් ගන්න පුළුවන්. හරි. ඊළඟට ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ශක්තිකාරී. හරිද? දැන් හිතන්න පන්ති කාමරයක්. අපි ගමු ක්ලාස් එකක්. ඒතකොට ක්ලාස් එකේ ඉන්න ගුරුවරයයි ළමයයි විතරයි. හරිද? ගුරුවරයයි ළමයයි විතරයි නම් ඉන්නේ. එතන ගුරුවරයා ප්‍රශ්න අහනකොට ළමයා ඉක්මනට උත්තර දෙනවනේ. මොකද එයාලා අනිත් දැන් කට්ටියක් හිටියොත් අර උත්තර දෙන්න මම මොකද උත්තර දෙන්නේ මම සද්දටතෝ කොටවහගෙන ඉන්නවා මගේ අහන එකක් ඉන්නවා මම මොකද පැන දෙන්නේ ඕම හිතනවනේ නේද එතකොට තමයි අර එහෙම කට්ටිය හිතන්නේ ගියාම කවුරුත් උත්තර කියන්නේ නැහැ නේද එතකොට එහෙම නැහැ දෙන්නෙක් ඉන්නකොට අර ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය කියන දේ ඉක්මනට සිද්ධ වෙනවා සංනිවේදකයක් පණිවිඩයක් ලබා දුන්නාට පස්සේ ඒකට ඉක්මනට ප්‍රතිචාරයක් හම්බ වෙනවා මෙන්න මේ අන්තර් පුද්ගල සංනිවේදනයේදී ඊළඟට බාධාවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ බාධාවම කරගන්න පුළුවන් කියන තමයි. දැන් හිතන්නකෝ අපි මෙහෙම උදාහරණයක් ගමු. ඔය යාළුවත් එක්ක හම්බෙලා අයත් එක්ක කතා කරනකොට එහෙම නැත්නම් වෛද්‍යවරයෙකු මුණ ගැසිලා එහෙම රෝගියෙක් වෛද්‍යවරයෙකු මුණ ගැසිලා පරීක්ෂා කරගන්නකොට ඒ වගේ අවස්ථාවල ගත්තාම ඇත්තටම යන ගැටලු ඇති වෙන්නේ ඊට ප්‍රස්තාව අඩුයිනේ. ඒ කියන්නේ අර බාධා කියන දේවල්. හරිද? දැන් හිතන්නකෝ මෙහෙම දැන් ඔයා ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඔයා දන්න දෙයක් තියෙනවා ඒ දේ ගැන අහනවා. හරිද? එතකොට ඒ වෙලාවෙම ඒ ගුරුවරයා ඒ දේ පැහැදිලි කරලා දෙනවනේ කොහොමද උඩට. හැබැයි ඔයා දැන් පන්ති කාමරේම ගත්තම ඔයාට බය හිතෙන්න පුළුවන්. ඔයාට කට්ටිය ඉන්නේ නේද? ඒ වගේ තත්ත්වෙත් ඇති වෙන්න පුළුවන්. මානසික බාධා. අන්න ඒ වගේ තත්ත්වෙත් ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ තත්ත්ව බාධා අර්ථ බාධා වෙන්න පුළුවන්. මාධ්‍ය බාධා වෙන්න පුළුවන්. ශාරීරික, පාරිසරික, මානසික වෙන්න පුළුවන්. තාක්ෂණික වෙන්න පුළුවන්. ඒ බාධා තත්ත්ව අවම කරගෙන. දැන් මේ මහජන සංවේදනයේ බාධා ගොඩාක්. අතත් ජනවලත් ගොඩක් තියෙනවා. හරිද? සමූහයකෙත් යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි පුද්ගලාන්තරවල අඩුයි. අතර පුද්ගලවල මේ බාධා කියන දේ අඩුයි. හරිද? එතකොට බාධා වලින් තොර වෙන සංනිවේදනය කරන්න ඕන නම් ඔන්න අර්ථවල ගන්න පුළුවන් මොකද්ද? අන්තර් පුද්ගල සංනිවේදනය. හරිද? අන්තර් පුද්ගල සංනිවේදනය ඒකට තෝරගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි අපි යන් ඊළඟට නිර්වාචක සංනිවේදනය ප්‍රබලව පාවිච්චි කරන්න පුළුවන්. නිර්වාචක සංනිවේදනය ප්‍රබලව පාවිච්චි කරනවා කියන්නේ ඔයා ඉදේ රැස්වීමේ කතාවක් කරනකොට තමයි පොඩි ඇක්ෂන් වැඩිපුර තියෙන. එහෙම නැත්නම් යාළුවොත් එක්ක කතා කරනකොට අනේ හලුවා දන්නේ නැහැ ඌ හලුවා එහෙම දෙයක් වෙලානේ. උඹෝ මාරයි නේද? ඔය වගේ හෙන්නම ඇක්ෂන් ගොඩක් තියෙනවා ඒ වගේ නිර්වාචක සංනිවේදනයේ කැහෙන්ද මුගුරෙන්ද අතපයෙන්ද මේව ගහලා සමහරු හිරාමෙති බව ගහන්නේ. ඊළඟ ඉන්න එක ඉවරයි. ඊළඟ ඉන්න එක ඉවරයි. හරිද? එතකොට ඒ වගේ කැටරේ වචනේ ප්‍රකාශ කරන්නේ නැති ගොඩක් නිර්වාචක අදහස්
හුවමාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නිර්වාචික අදහස්, නිර්වාචික සංනිවේදන අපිට ප්‍රබලවම මේකෙදි දැක ගන්න පුළුවන්. අන්ත පුද්ගල සංනිවේදනයේදී ඒක ප්‍රබලව කෙනෙක් පොළඹවන්න. හිතන්න ඔයා පුදුම වෙලා දෙයක් අහනකොට අර යන සීරියස් කරන වෙලාවක් තියෙනවනේ සමහර වෙලාවට. ඇත්ත ඔව් ඔබ දන්නේ නැහැ. ඇත්තදව ඕ ඔහොම වෙලාවට ඇත්තටම සමහර දේවල් විහිළුවක් වෙන්නත් පුළුවන්. බොරුවක් වෙන්නත් පුළුවන්. සමහර දේවල් ඇත්තම කියලා හිතනවා අර නිර්වාචික සංනිවේදනයේ ප්‍රබල බව හින්දා. හරිද? එතකොට තමයි මේකෙදී අපිට මේ අවාචික කතා කරන්නතෝ පාවිච්චි කරන්න පුළුවන්. නිර්වාචික ක්‍රම ප්‍රබලව පාවිච්චි කරන්න පුළුවන්. වෙන ලක්ෂණ තව බලන්න. සංනිවේදන හා ග්‍රාහක භූමිකා හුවමාරු වීම. අමතේලිවත් පේනවා නේද? ඒ කියන්නේ සංනිවේදක සහ ග්‍රාහක භූමිකා හුවමාරු වෙනවා කියන්නේ මොකක්ද? සංනිවේදනය යම්කිසි දැන් අපි උදාහරණයකින්ම කතා කරමුකෝ. අපි උදාහරණයක් ගමු. දැන් ගුරුවරයෙක්ට ඔයා ගුරුවරයෙක්ගෙන් අහනවා. ඔයා ඔයා දැනගිට ප්‍රශ්නයකට ගුරුවරයෙක්ගෙන් අහනවා. ඒතකොට ඔයා එකට විතර සංනිවේදකයා වෙන්නේ නේද? ගුරුවරයා ඊට පස්සේ ආයෙත් තේරුම් ගන්න. ඒක අහනවා. ඒතකොට ගුරුවරයා ග්‍රාහකයා වෙනවා. ගුරුවරයා ඊට පස්සේ උත්තර දෙනවා. උත්තර දෙද්දි කවුද සංනිවේදකයා වෙන්නේ? ගුරුවරයා. ඔයා ඒක අහගෙන ඉන්නවා. එතකොට ඔයා තමයි ඒවත් ඒක ග්‍රහණය කරගෙන ඉන්නවා. ඔයා තමයි ඒතකොට ග්‍රාහකයා. ඒ විදිහට මේ සංනිවේදන සහ ග්‍රාහක භූමිකා මොකද වෙන්නේ? දෙන්නගේ හුවමාරු වෙනවා. හරිද? හැබැයි ළමයි හුවමාරු වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. කියන්න බලන්න නැති අවස්ථා කට්ටිය දාන්න. බංකෝ දැන් හුවමාරු වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. මොනවාද ඒ වගේ අවස්ථා කියලා දාන්න බලන්න ඔයද හිතන විදිහට. ඔව්වානේ ඔයා හරි ඖෂධී ලව් කරන කපල් සෙට් වෙන්න කළොත් එහෙමයි නේද? අන්න හොඳ උදාහරණයක්. ඇස්වලින් කතා කරන්නේ නිර්වාචිකයි නේද? අර ඔය ඇස් කතා කරනවා මගේ දිහා බලලා කියන්නේ නිකන් නෙවෙයි නේද? අර ඒක නේ ඒ තැන්වල පට්ටලම දෙනවනේ අර නිර්වාචික සංවේදනය කියලා දේ. ඔව්නේ හැබැයි මරු අවස්ථාව. හැබැයි ඖෂධී කිව්වේ මේ වෙලාවයි. මොනවාද කියන්නේ ළමයි? මම අහුවේ ග්‍රාහක භූමිකා හුවමාරු වෙනවා. හැබැයි සමහර අවස්ථා තියෙනවා එහෙම හුවමාරු වෙන්නේ නැති. ඒකට ඇහුවේ. වරාන්දේ වගේ හුවමාරු වෙන්නේ නැති අවස්ථා. දැන් ඔයාලට මේ මොබයිල් සර්විසස් වලින් මැසේජ් එනවා නේද? ටච් මොබිටෙල් ඩයලොග් ඒ වගේ මැසේජ් එනවා නේද? ඔයාගේ දැන් ටයිම් data මෙච්චරයි තියෙන්නේ. Zoom package එක ඉවර වෙන්න ළඟ වෙද්දී ඒකේ data ප්‍රමාණය මෙච්චරයි තියෙන්නේ. මැසේජ් එනවානේ. ඒකට ඔයාලට රිප්ලයි කරන්න පුළුවන්ද? බෑනේ. ගොඩක් වෙලාවට බෑ. වෙදර් රිපෝට් කාලවලික වාර්තාවේදී ඒකට අපිට පණිවිඩයක් යවන්න පුළුවන්ද? බෑ. ඒතකොට ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් අපි ඔය මේ ඔන්ලයින් බැංකින් මේ ඔන්ලයින් බැංකින් ඒතකොට ඒ වගේ කවුරු හරි සල්ලි දැම්මම සල්ලි අපි වහක් කඩි දෙකට ගත්තා නම් ඒ මැසේජ් එක වෙන අපිට ඒක රිප්ලයි එකක් කරන්න පුළුවන්ද? දාන්න පුළුවන්ද? බෑ. හරිද? ඒකටම රිප්ලයි එකක් දාන්න බෑ. ඒතකොට ඒ අවස්ථාවල අපි දකිනවා මේ ඒක ඇතැම් විටක ඒක මාර්ග වෙනවා අපි දකිනවා. හරිද? ඉතින් ඔය විදිහට අපිට මේකේ ලක්ෂණ එහෙම නැත්නම් විශේෂතා කතා කරන්නට පුළුවන්. හරිද? දැන් මේකදී තමයි ඉන්න මෙවලම් කියන දේ අපිට ඕන. දැන් මේ මහජන සංනිවේදනයේම අපි මෙවලම් ඊළඟට කතා කරනවා. එතකොට ඒ වගේ මේකදී මෙවලම් තාක්ෂණික සහාය උපරිමයෙන්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ අන්තර්පුත්කර සංනිවේදනය කියන්නේ. මේ කවුද ආරෝෂණේ? ආරෝෂ දාලා තියෙනවා. අනෙක් උත්තේජනයක් ඇතිකොට පෙරඹීම හා වඩපෑම ප්‍රබලව සිදු කර හැකි වීම. ඔව් ඒකත් අපිට ගන්න පුළුවන්. හොඳයි. ඒකත් ගන්න පුළුවන්. ඒ කියන්නේ පෙරඹීම. ඒක අපි දැන් ප්‍රයෝජනයක් කතා කරන එකක්. ලක්ෂණයකට ගන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ
කාම හරි පෙළඹව පොළඹවන්න කියන බලපෑම් ප්‍රබලව සිද්ධ කරාම අපිට යොදා ගන්න පුළුවන් මෙන්න මේ ඒක ලක්ෂණයක් මූලිකව ලක්ෂණයක් අපි මේකේ රකින්න. හරිද? එතකොට ඒ දෙයක මේක ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන් ළමයි. හරි. මේ කතා කරපු වල මොකක් හරි ගැටලුවක් නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය තරම් තියෙන ගහන්න මෙන්න මේ පුද්ගලාන්තර සංනිවේදනයේ ලක්ෂණ ඔයාලට පැහැදිලි නැති නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය කරලා තියෙනවා අහන්න. අහන්නනේ. ප්‍රශ්න නැද්ද? තේරුණා. අහා. හරි. එහෙනම් අපි මේකේ ප්‍රයෝජන කතා කරමු. ඒ කියන්නේ මේකේ ප්‍රයෝජන. පුද්ගලාන්තර සංනිවේදනය අපිට මොනවද ගන්න පුළුවන් වාසි කියන දේ කතා කරමු. මේවා ඇත්තටම අපිට ඉදිරියදා ජීවිතයේදී ගොඩක් වැදගත් දේවල්. හරිද? කොහොමද අහන්නේ මේක? අපිට මේවා ඇත්තටම අපේ ප්‍රායෝගික ජීවිතේට වැදගත් දේවල් තමයි අපි මේ මීඩියාවල ගොඩක් කතා කරන්නේ. හරි. අපි එහෙනම් මේකේ ප්‍රයෝජන කතා කරමු. හරි. ඔයාලා මේ කරලා තියෙන නෝට් එකක් පෙරලගෙන යනවා ගොඩක් හොඳයි. හරිද? නෝට් එක පෙරලගෙන යන තුන්වෙනි පාරේ. බලන්න පළවෙනියටම තියෙනවා අනිකුත් සානිවේදන වර්ගයන්ට සාපේක්ෂව පෙරළවීමේ හැකියාව වැඩිලු. මොකක්ද කියන්නේ? පෙරළවීමේ හැකියාව වැඩිලු. පෙරළවීම කියන එක පෙරළවීම සිටින සාධකයේ වැඩිලු. ඇයි? දැන් මම මේ කියන එක ඔයා අරගෙන හිතන්න. කාලෙකට පස්සේ හම්බ වෙනවා එහෙම නැත්නම් ඉස්කෝලේ නිවාඩුවෙන් පස්සේ වගේ යාළුවෝ ඔයා දකිනකොට එයා ලස්සන වෙලා සුදු වෙලා කලින් හිටියා වගේ නෙමෙයි කොණ්ඩේ දික් වෙලා පැහැපත් වෙලා මාර්ග වෙනසක් සිද්ධ වෙලා එයා මහත හිටියනා කෙට්ටු වෙලා කෙට්ටුට හිටියනා මහත් වෙලා ලස්සනට ගානට එනවා ඔයාත් හිතනවා මේ අහලා බලන්න බබ මොනවාද ඔබ පාවිච්චි කරේ මොනවාද මේ නිවාඩු කාලේ කරේ මොකද ඔයාලට තාසනේ යාගේ වෙනස දැකලා ඒක මම අනිවාර්ය ලස්සනයි කියන්නේ. ඒකට ඒකට මම හදන්න ඒකට මම අහන්නේ නෑනේ මේ හලුව මොකද්ද ගෑවේ කියලා ඒකට අහන්නේ නෑනේ නේ. හලුව ලස්සන වෙලානේ සුදු වෙලා. මේ මොනවාද මේ වඩකාරී කරේ? මොනවාද අනේ ගෑවේ? ලස්සනයි අතට මාරම ලස්සනයි. අපෝ අපි වර්ණනා කරලා ඊට පස්සේ අපිට අහගන්න ඕන දේ අහගන්නේ නේද තමයි. එතකොට මේ එයා කියනවා මම මෙන්න මේ වගේ දෙයක් පාවිච්චි කරා මේකෙන් තමයි මම මේ වගේ දෙයක් හම්බුනේ කියලා මේ වගේ මේ ලස්සන උනේ සුදු උනේ මන්නත පැහැපත් උනේ පොඩේ උනේ මේකෙන් කියලා කියනවා. ඒ කිව්වට පස්සේ ඔයාටත් බොහෝ විට හිතෙන්නේ නැද්ද යාළුවනේ ගාය ලස්සනත් එලාට රිසල්ට් තියනවානේ. ඔයාට හිතෙන්නේ නැද්ද ආයෙත් එක මාත් කරන්න කියලා? එතන යාළුවෝ හලුවෝ මේවා ඇත්ත මේක ගාලා බලන්න ගහලා මරු මේක නම් එහෙම කියලා යාළුවව පොළඹවලා ඇත්තටම ඔයාගේ පෙරපවීමේ නතු වෙනව නේද ළමයි ඔයාට මෙහෙම යාළුවෙක් කියලා දැන් ඔය මට එහෙම ගොඩාක් ඒ කියන්නේ ඇබ්බැහි වෙන්න ඔන්න ඔය සාධකයේ තියෙන හින්දා අන්තර්පුද්ගල ඒක අනිසි ප්‍රයෝජනයක් අනිසි අයහප ප්‍රයෝජනයක් මොකද ළඟ ඉන්න යාළුවෝම නිතර පුරු කරවන්නේ නේ මෙහෙම එකක් තියෙනවා මරු එකක් මෙහෙමයි කියලා කියන ඒ චුට්ටක් යාළඟේ යාළුවා තමයි බලවන්නේ. හරිද? අර පිටේ ඉන්න අය අයින බලවන්නේ නැහැ ළඟනේ. එතකොට අර පෙළඹවීම කියන සාධකේ වැඩි. කියන්නේ මෙතන අර ඒ සිද්ධ කළ සංනිවේදනය පුළුවන් යම් කෙනෙක්ව පොළඹව ගන්න යම්කිසි කාරණාවකට. එතකොට ඒ දේ ඉතාමත් සාර්ථකව සිද්ධ කරන්න පාවිච්චි කරන්න පුළුවන් සංනිවේදනයක් තමයි අන්තර් පුද්ගල සංනිවේදනය. සමූහයකට මොකක් හරි දෙයක් කියනවට වඩා එක ළමෙක්ට කතා කරලා කියනවා මෙන්න මෙහෙම. හිතන්නකො මෙහෙම.
පන්තියේ ළමයි හැමෝම ගියාට පස්සේ හරිද? නැත්නම් පන්ති තව ළමයි ඇවිත් නැහැ. එක ළමෙක්ට ගුරුවරයෙක් කියලා එයා හොඳට වැඩ කරන ළමෙක්. ඔයා අනිවාර්යෙන් රෑන්ක් එකක් දාන ළමෙක්. ඔයා අනිවාර්යෙන් මට ෂුවර් ප්‍රායතරට යනවා කියලා. ඒක ඒ ළමයිට හිතෙන්නේ නැත්නම් කියන්නේ ඒ ළමයා ඒ ළමයට මොටිවේෂන් එකක් නෙමෙයිද? නේ? අනිත් අය ඉන දැන නෙමෙයි මට සර් මේක කිව්වේ මට තනියම කිව්වේ. එහෙනම් මේ මට අනිවාර්යෙන් පුළුවන් ඒ ළමයා මොටිවේෂන් වෙන්නේ නැද්ද ළමයි? මොටිවේට් වෙන්නේ නැද්ද? ආ එතකොට අන්න ඒ තැන් වල ළමයි මේ පෙළඹවීම කියන සාධකේ ප්‍රබලවම තියෙනවා අපිට මේක එදිනෙදා ජීවිතේට ඒ වගේ දෙයකට පොළඹවන්න කවුරු හරි පොළඹවන්න ඕන නාට්‍යාව හරිද දෙන්න තුන්දෙනා එක එක කවු කරගන්න එපා තනියම එයාව සෙට් කරගන්න හරිද ඔන්න එන පොළඹවන්න තියෙන සාධකේ මොකද කරන්න ඕනේ හරිද නරගල කරන්න එපා හරිද පොළඹවන්න ඕන කව හරි දෙයකට හොඳ දෙයකට එයා මේ ඔයයි තනිය මේ දෙයකට කතා කරනවා එතකොට ඒ දෙයට පොළඹව ගන්න පුළුවන් අධ්‍යාපනයට ගන්න පුළුවන් තේරුණාද? දැන් අධ්‍යාපනික තොරතුරු ඒ දේවල් නුක්තමනේ ගන්න පුළුවන්. හරි. තවත් එකක් තමයි ළමයි බාර දෙවනියට තියෙනවා අන්තර් සම්බන්ධතාව වර්ධනය කර ගැනීමට හැකි වීම. මොකද තියෙන්නේ? අන්තර් සම්බන්ධතාව. අපිට පුළුවන් වෙලාවල වර්ධනය කරගන්න. මොකද අන්තර් සම්බන්ධතාව කියලා කියන්නේ? අන්තර් සම්බන්ධතාව කියලා කියන්නේ ඒ කියන්නේ දෙදෙනෙක් අතර තියෙන සම්බන්ධතාවය එකිනෙක අතර තියෙන සම්බන්ධතාවය වර්ධනය කරගන්න හරිද වර්ධනය කරගන්න අපිට උදව් වෙනවලු මෙන්න මේ සංනිවේදනය හරිද හිතන්නකෝ ඔයා කවුරු හරි අලුතෙන් අඳුර ගන්නකොට හරිද අලුත් යාළුවෙක්ව ඔයා දැක අඳුර ගන්නකොට ඔයාට පාවිච්චි ඕන වෙන්නේ මොකද ඇත්තටම මේ සංනිවේදනය ළමයි නේ ඊට ඔයා යන්නේ නම අහනවා යා කොහෙද ඔය විස්තර හරි ඊට පස්සේ කොහොම නේද ඔයා සමහරවිට ඔයාලා දැන් ඉන්න හොඳම යාළුවෙක් ඔයාලට හම්බුනේ මුල් කාලේ වගේ විස්තර අහලා ඔයා එයාගෙන් අහලා එහෙම නේද සමහර විට එයා වගේ දැන් හොඳම යාළුවා බවට පත් වෙලා දෙන්නේ අපි කවුරු වුණා කවුරු මොන පුද්ගලයෙක් වුණත් ළමයි ඒ කෙනත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න අපිට ඕන වෙන දෙයක් තමයි මේ අන්තර් පුද්ගල හෙවත් පුද්ගලාන්ගේ සංනිවේදනය බලන්න ඊළඟ එක අන්‍යෝන්‍ය සම්බන්ධය තහවුරු කරගන්න. ඒ කියන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධය තහවුරු කරගන්න. ඒ කියන්නේ දෙදෙනෙක් අතර මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන වෙන්න පුළුවන්. හරිද? ඕනෙම සම්බන්ධයක්. ඒතවල සම්බන්ධයක් කිව්වම හිතන්නේ ඒක මේ ලව් එකක් කියලා හිතන්නේ නේ? ඕනෙම සම්බන්ධයක්. හරිද? එතකොට ඒ ඔව් අද ක්ලාස් එකේ රෙකෝඩින් එක ගන්න පුළුවන්. මේ අද ක්ලාස් එකේ රෙකෝඩින් එක ගන්න පුළුවන් රෙකෝඩින් එක දාලා තියන්නේ. හරි. අන්‍යෝන්‍ය සම්බන්ධය තහවුරු කර ගැනීම ගැන අපි කතා කරගෙන හිටියා ඕනෑම සම්බන්ධයක ළමයි. දැන් බලන්න අපි හැම දෙයක්ම හැමෝම එක්ක බෙදා ගන්නවද? අපේ පෞද්ගලික දේවල් තියෙන පුළුවන්, සංවේදී දේවල් තියෙන පුළුවන් අපේ ජීවිතේ. අපි හැමෝටම මේව කිය යනවද? නේ? අපිට වඩාත් විශ්වාසදායක එහෙම නැත්නම් අපිත් එක්ක වඩා ලෙන්ගතු හිතවත් කෙනෙක් එක්ක නේද අපි ඒ දේවල් බෙදා ගන්න. එතකොට ඒ කෙනත් එක්ක තියෙන සම්බන්ධය අපිට විශ්වාස හින්දා නේද අපි ඒ දේවල්ට කියන්නේ. එයත් එක්ක තොරතුරු පොරවල් කරගන්නේ. එතකොට ඔන්න ඔය දෙයට අපිට ඕනේ කරන්නේ මෙන්න මේ අන්තර් පුද්ගල සංනිවේදනය. ඊළඟට බලන්න හතරවෙනි එක වඩාත් පහසුවෙන් අන්තර්කාරී සංනිවේදනයකට යෙදීමේ ඇති පහසුකම අපෝ කියවන්න වඩාත් පහසුවෙන් අන්තර් ක්‍රියාකාරී සංනිවේදනයක යෙදීමට ඇති පහසුව. අන්තර් ක්‍රියාකාරී ඒ කියන්නේ ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු කරමින් ඒ කියන්නේ ප්‍රධාන තොරතුරු දැනගැනීමෙන් සංනිවේදකයාට ග්‍රාහකයාගෙන් ප්‍රතිචාර ලබා ගැනීමෙන් ඒ විදිහට අන්තර එකිනෙකාට ක්‍රියාකාරී විදිහට තොරතුරු ලබා දෙන්නත් ලබා ගනිමින් ඒ විදිහට කියන්නේ සංනිවේදනයේ සිද්ධ කරන උවමනා වෙන්නේ උපකාරී වෙන්නේ අන්තර් පුද්ගල සංනිවේදනය. ඊළඟට බලන්න වඩා ත්‍රිවුර සහ සහවේදනයකට අවකාශය සැලසීම.
ත්‍රිවුර සමවේදනයටද. ඒ කියන්නේ එකිනෙකාව වඩාත් හඳුනා ගනිමින් වඩාත් සමීප විදිහට සංනිවේදනය කිරීමට උපකාරී වෙන්නෙත් එකිනෙකාව හඳුනාගෙන. හරිද? දැන් සමහර වෙලාවකට දැන් මේ ඔයාලට තියෙන සමහර ප්‍රශ්න මට දානවා. නේද? ඒක ඔයාලගේ මේ සිලබස් එක ඇතුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වෙනත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මට දාන්න. එතකොට ඒ දේවල් වලට මම නේද ඔයාලත් එක්ක කතා බහ කරලා නේ ඒ දේවල් වලට මම ඔයාලට උත්තර දානවා. එතකොට ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට අන්න ඒ වගේ තැන්වල මෙන්න මේ දෙකේ ෆියුස් සහ වේද කියන්නේ එකිනෙකා හඳුනාගෙන යාලත් එක්ක තොරතුරු සම්බන්ධතාවය ගොඩනගා ගැනීම තොරතුරු හොබවුන් කර ගැනීම. එතකොට මෙතන මෙන්න මේ සඳහන් අපිට උපකාරී වෙන්නේ අන්තර් පුද්ගල සංනිවේදනය. හරි අන්තර් පුද්ගල සංනිවේදනය එහෙම නැත්නම් පුද්ගලාන්තර කියලා අපි කියනවා. ඔය විදිහට අපිට පුද්ගලාන්තර සංනිවේදනයේ ප්‍රයෝජන ටික කතා කරන්න පුළුවන්. මට කියන්නේ මේ කතා කරපු ඔය වගේ මොකක් හරි ගැටලුවක් තියනවාද කියලා තේරුම් නැති දෙයක්. අවුද පැහැදිලි කරන්න ඕන දෙයක් තියෙනවා නම් අහන්න. අහන්න ළමයි ඒ වගේ තැනක් තියෙනවා නම් නැද්ද? ඒ වගේ ප්‍රශ්නයක් ආලාවේ නැද්දනේ. හරි. පොඩි එකක් තියෙනවා කියන්නකෝ. කියන්නකෝ. සහවේදනයක් කියන්න වෙද? සහවේදනය කියන්නේ අනිකාගේ හැඟීම් තේරුම් ගැනීමද? එකිනෙකාව හඳුනා ගැනීම. ඔව්. අපිට ඒ විදිහට කියන්න හොඳ එකිනෙකාව හඳුනා ගැනීමට අපිට සහවේදනය කියලා කියන්න පුළුවන්. හරිද? ඔව් අපිට ඒකට සහවේදනය කියලා කියන්න පුළුවන්. වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? වෙන ප්‍රශ්නයක් තියෙනවා අහන්න බලන්න. මේ කොටස සම්බන්ධයෙන් ඊළඟට යන්න කලින්. ඔව් ඒ කියන්නේ දැන් මේක කියන්නේ සමහර දේවල් සමානයි තමයි. කියන්නේ එක වගේ යාළ සමහර දැන් උතර ගත්තොත් මොනවාද දැන් අන්තර් ක්‍රියාකාරී සංනිවේදනයකට ඉඩ සැලසීම එහෙම නැත්නම් අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම. එතකොට අර එකිනෙකට සමීපව යන ඒවම තමයි මේ මෙතන තියෙන්නේ අර. ඒ කියන්නේ එකිනෙකට එකක් බැඳිලා තියෙන්නේ. හරිද? එතකොට අර සමීපයි. සේරම නිකන් අර එක වගේ තමා. වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියනවාද? වෙනයි. හැම වෙලාවෙම සජීවී සංනිවේදනයක් සිද්ධ වෙනවා කියන්නත් පුළුවන්ද? මෙහෙමයි හැම වෙලාවෙම සජීවී සංනිවේදනයක් සිද්ධ වෙනවා කියන්න බෑ. ඒකයි මම කිව්වේ අර අපිට මේ වෙදර් රිපෝට් වගේ අවස්ථාවල එන්න ඒ වගේ ඔය මොබයිල් සර්විසස් වලින් ලැබෙන මැසේජ් තියෙන්නේ. ඒවට අපිට මේ සජීව කියන්න බෑ. අනික දැන් මේ ඔයා හිතන්නකෝ කෝල් එකක් ගන්නවා කියලා යාළුවෝට. එතන ඒ වෙලාවේ සම්බන්ධ සජීවී කියන්නේ මුගලට මුගලලා ඒ අවස්ථාවේ ඒකේන ඉන්න ඕනි. එහෙම වුණත් තමයි ඒක සජීවී කියන්නේ. ඒ හින්දා අපිට හැම අවස්ථාවෙම සජීවී කියලා කියන්න බෑ.
හරිද? අවස්ථාව අපිට සජීවී කියලා කියන්න බෑ. හරි. එහෙනම් ඊළඟට තව මේකේ තියෙනවා අපිට තවත් කොටසක් කතා කරන්න. ඒ තමයි නිපුණතා කියලා කොටසක්. ඒ වගේම අරමුණු කියලා කොටසක් තියෙනවා. අන්තර් පුද්ගල සංනිවේදනය එහෙම නැත්නම් පුද්ගලාන්තර සංනිවේදනයේ අරමුණු කියලා කොටසක් තියෙනවා අපිට කතා කරන්න. හරිද? අරමුණු ඒ කියන්නේ මේක පාවිච්චි කරන්නේ මොනවාද? හරිද? මොනවාද මේක පාවිච්චි කරන්නේ? කියන එක තමයි අපිට අරමුණු එහෙම නැත්නම් කාර්යය කියලා කියනවා. හරිද? බලන්න ඔයාලා දින දින තොරතුරු කොහොමද කරගන්න, දැනුම කොහොමද කරගන්න, විරෝධාස්වාදය ලබා ගන්න, දුක සුඛ බෙදා ගන්න. ඔය වගේ කියන්නේ මේක අපිට පාවිච්චි කරන්න මොනවාද? ඒක තමයි උතන අරමුණු එහෙම නැත්නම් කාර්යය කියලා කියන්නේ. ඊළඟට අන්තර් පුද්ගල සංනිවේදනයේ නිපුණතා කියලා කියනවා කොටසක්. දැක්කද? නිපුණතා කියලා කොටසක් තියෙනවා. බලන්න නිපුණතා කීයක් තියෙනවද? 4ක් තියෙනවා නිපුණතා. කියවන්නේ 4. ඵලදායී කතරය, සභානුභූතිය, ශ්‍රවණ නිපුණතා, ආචාරශීලීත්වය. දැන් ළමයි කාර්ය, ලක්ෂණ, නිපුණතා, අරමුණු පටල ගන්න බෑ. හරිද? පටල ගන්නවොත් ලකුණු හම් වෙන්නේ නැහැ. අනුකම්පා සහගත ලකුණු නැහැ. හරි. අන්තිම පුද්ගල සංනිවේදනයේ නිපුණතාව ගැන අපි කතා කරමු. බලන්න එකක් තියෙනවා ඔකේ. ඵලදායී කතන්න. බලන්න ඊළඟට තියෙනවා සභානුභූතිය. ඊළඟට තියෙනවා ශ්‍රවණ නිපුණතා. ඊළඟට ආචාරශීලීත්වය. මොකක්ද මෙතන නිපුණතා කියලා කියන්නේ? ඒ කියන්නේ අන්තර් පුද්ගල සංනිවේදනය හරියට කරන්න. හොඳට කරන්න. අපිට උදව් වෙන දේවල් වගේ තමයි තියෙන්නේ. හරිද? කරුණු 4. ඵලදායී කතරය. ඵලදායී කතරය කියන්නේ මෙතන යහපත් විදිහට ප්‍රයෝජනවත් වෙන විදිහට කතා බහ කිරීම. ඒ කියන්නේ අර මේ හිස් වචන නොකීව ඒව නෙමෙයි ළමයි කියලා නොකීව ඒව නෙමෙයි මේ ඒ කියන්නේ ඵලදායී කතරය කියන්නේ අයිති වෙනවා අපි කාත් එක්ක හරි කතා කරනකොට ඒක නැන්ක කතා කරන්න ඕනේ තේරුම් ගන්න පුළුවන් වේගකින්. හරිද? තේරුම් ගන්න පුළුවන් වේගකින්. දැන් ඕක ඔයාලට තේරෙන්නේ නැහැ මම හයිය කිව්වමනේ. හයිය කියවන් ගියාම වේගෙ තේරුම් ගන්න පුළුවන් වේගෙ ඔයාලට මම මේක පැහැදිලි කරලා දෙන්න. ඊට ස්වාමීන් වහන්සේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඉන්නකොට අහම කියන්නේ ඔයාලට තේරෙන්නේ නැහැ නේද? එතකොට තේරුම් ගන්න පුළුවන් වේගකේ කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි ග්‍රාහකයන් තේරුම් අරගෙන කතා කරන්න. එයාට හරියට පරිගිජේ ග්‍රහණය වෙලාද තියෙන්නේ. ග්‍රාහකයන් තේරුම් ගන්න කතාවට පළදායි කතරේ තමයි අයිති වෙන්නේ. තවත් තියෙනවා කියන්නේ කතා කරද්දී හිමට තොරතුරු හොමල් කරගද්දී ආවේගශීලී වෙන්න හොඳ නැහැ. හරිද? ආවේගශීලී වෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි අපි ඉවසීමේ කතා කරන්නේ. ඉවසීමේ වචන හසුරුවන්න ඕනේ. පැහැදිලිව නිර්වෝල් විදිහට අපේ භාෂාව පාවිච්චි කරන්න ඕනේ. අපි මොකක්ද කතා කරන්නේ? ඒ කතා කරන එක අපි ඉවසීමෙන් සංයමයෙන් ඒ අහන කෙනාට ලබා දෙන්න ඕනේ. එතකොට ඒ දේවල් තමයි ළමයි විතර ඵලදායී කතරය කියන එකෙන් අදහස් කරන්නේ. හරිද? ඒක හරිද? ඵලදායී කතරය ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවද? තේරුණාද ඒක? ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ. මම ඉතින් කෝල් කරලා අහන්න මම ඉතින් හරි. සභානුභූතිය. මොකද මේ සභානුභූතිය කියලා කියන්නේ? සභානුභූතිය කියන්නේ ළමයි තව කෙනෙක්ගේ දුක හරිද? තමන්ට දැනීම හරහා අනේකා බවට පත් වෙන්න තියෙන හැකියාව. කෙනෙක්ගේ දුක ඔයාට දැනීම හරහා එයා බවට පත් වෙන්න තියෙන හැකියාව. හිතන්න යාළුවෙක් ඔයාලට මොකක් හරි වෙන දුකක් කියනවා. ඒ කියන්නේ ඔයා ඒක ගණන් ගන්න නැතුව ඔයාට තිබ්බ සතුටක් ගැන ඔයාලට තිබ්බ ඔයාගේ වෙනත් හොදයක් යත් එක කියනවා. එහෙම නැත්නම් සතුටු යාළුවෝ වෙන දුකෙන් ඉන්නේ ඔයා වෙන සතුටු වෙච්ච දෙයක් එහෙම නැත්නම් ඔයාට කියන්න තියෙන දෙයක් ඔයා යාළුවෝ තේරුම් ගන්න නැතුව එතන කියනවා.
එතකොට ඒ වගේ අවස්ථාවල සමානුභූතිය නැහැ ළඟ. කියන අන්තර් පුද්ගල සංවේදනය හොඳට සිද්ධ වෙන්න නම් මේ සමානුභූතිය කියන දේ අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අනිකාගේ දුක Tamante දැනීම හරහා අනිකා බවට පත් වෙන්න තියෙන හැකියාව. තමයි ඒ කියන්නේ සමානුභූතිය කියලා. හරිද? ඊළඟ එක ශ්‍රවණ නිපුණතා. අහන්න කරන්නේ ඔයාලා දැන් මම කියන එක ගත්තත් අහනවා. නේද? ඇසීමෙන් පස්සේ ඔයාලා මොකද කරන්නේ? ඒක තේරුම් ගන්නවා. ඊළඟට ඇගීම කියන දේ සිද්ධ කරනවා. ඊළඟට ප්‍රතික්‍රියාවක් ඔයාලා මම මේ දේ කියනකොට ඔයාලා අහුම්කම් දෙනවා. ඇසීම. ඊළඟට ඒක කොහොමද ගන්නේ? තේරුම් ගන්නවා නේද? තේරුම් ගැනීම. ඊළඟට ඇගීම. ඊළඟට ප්‍රතික්‍රියා දක්වනවා. එහෙමයි අපි දැන් අහනකොට එතන මූලිකව සිද්ධ වෙන ක්‍රියාවලිය ටික තමයි ඔය හතර. හරිද? දැන් අහලා තේරුම් ගන්නකොට එතන මූලිකව ඔන්න ඔය ක්‍රියාවලිය හතර වෙනවා ළමයි. හරිද? ඒ කියන්නේ දැන් මේ මම දැන් ඔය ගන්න මේ කොටස ඔයාලට තේරුණා. හරිද? ඔයා මේක තේරුම් ගන්න නම් ළමයි ඔයා හොඳට අහන්න ඕනේ. අහලා විතරක් නෙවෙයි. තේරුම් ගන්නද මොකක්ද මෙතන කියන්නේ කියලා. හරිද? ඊළඟට අගයන්න ඕන. අගයනවා කියන්නේ මහව විතර අගයනවා කියන නෙමෙයි. ඔයාට ඒක තේරුණාද නැද්ද? තව පාරක් අහනවද නැද්ද? ඇගීම. ප්‍රතික්‍රියා දැක්වීම. ඔයාලට තේරුණා නම් ඔයා තේරුණා කියලා කියනවා නැත්නම් නෑ කියලා කියනවා. ඒ විදිහට ප්‍රතික්‍රියා දැක්වීම. ඒතකොට මේ විදිහට ස්ටෙප් 4ක් තියෙනවා අපි අහලා ඒක තේරුම් ගන්නවා කියන කාලෙදී. හරිද? ඉතින් ඔය විදිහට ශ්‍රවණ නිපුණතා. අපි දෙයක් ඒ කියන්නේ කෙනෙක් කතා කරනකොට අන්ධ පුද්ගල සංවේදනයේ හොඳ ඇහුම්කන් දෙන්න. හොඳට ඒක ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන්න නම් මෙන්න ක්‍රියාවලිය 4 අපි සිද්ධ කරන්න ඕන. මේක ඉතින් අපි හිත කරන දෙයක් නෙවෙයි ළමයි. මේ මේක ඉක්මනට අපි ඇතුලේ වෙන දෙයක්. හරිද? අපි අවධානය නම් දෙන්න තහගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම මේ දේ සිද්ධ වෙනවා ඔයාගේ අභ්‍යන්තරේ. හරිද? ආචාරශීලීත්වය කියලා කිව්වේ අපි අන්තර් පුද්ගල සංවේදනයේ සිද්ධ කරද්දී ආචාරශීලීත්වය කියන දේ පවත්වා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කෙනෙක් එක්ක කතා බහ කරද්දී කොහොමද කතා කරන්න ඕනේ? දෙයක් කතා කරනකොට මේ දේ මෙතන හොඳයිද නරකයිද? වචනයක් කටින් පිට කරනකොට ඒ දේ උචිතද උචිත දෙයට නැද්ද? ඒ දේ වටහා ගන්න. හරිද? ගෙදර කටයුතු කිරීමේදී එතකොට මේ ආචාරශීලීත්වය කියන දේ අනිවාර්යයෙන්ම වැදගත් අන්තර් පුද්ගල සංවේදනය හොඳට සිද්ධ කරන්න. හරිද? බලන්න ළමයි ගැටලුවක් තියෙනවා අහන්න. ඔය කොටසේ ගැටලුවක් තියෙනවා රෙකෝඩින් එක දෙනවා කියපු හින්දා මම දෙන්නෙක්ම ගියානේ. දෙන්නෙක්ම ගියා. ඔව්. දෙන්නෙක් ගියා. අහපු එක්කෙනයි තව එක්කෙනෙකුයි ගිහිලා. කමක් නැහැ. හරි. එහෙනම් අනේ අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස තමයි ළමයි සමූහ සංනිවේදනය. ළමයි මෙතන වෙන්නේ මොකක්ද? සමූහ සංනිවේදනය. මෙතන වෙන්නේ සමූහ සංනිවේදනය. හරි. ඔයාලා කාලෙ දින්න යන්නේ. කාලේ ළඟට ක්ලාස් එක. කට්ටිය. ආගම. සමූහ සංනිවේදනය. මොකක්ද මේ සමූහ සංනිවේදනය කියලා කියන්නේ? මතක තියෙන්න ඕනි මොකද මම රිවිෂන් වල මේ කියලා ඉවර කරාද මම. තව ඉවර නැහැ කොටස. කරගෙන ඉන්න කොටසක් නේ ඔය මේ තුන්වෙනි පාඩේ නේ. මතකද? මොකක්ද සමූහ සංනිවේදනය කියන්නේ කියලා? සමූහ සංනිවේදනය කියලා කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකුට හරිද පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් එකට ඒකරාශී වී පොදු අරමුණක් සහිත වෙන වචන තියෙන්න ඕනේ. මොකද්ද? පොදු අරමුණ කියන වචනය. හරිද?
පොදු අරමුණක් සහිතව පොදු අරමුණක් සහිතව පටුනේ මේ පොදු අරමුණක් සහිතව සිදු කරන තාත්තල බෝවාල් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලයන් දැම පාඩම් කරගන්න පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් එකට එකතු වෙලා මොකක් පොදු අරමුණක් වෙනුවෙන් සිද්ධ කරන සංනිවේදනයේ තමයි අපි කියන්නේ මොකද්ද? සමූහ සංනිවේදනය කියලා. හරි. මේක ටිකක් තව ඔළුවට යනවා. අපි මේ කියන උදාහරණ ටිකක් කතා කරමු. උදාහරණ නැත්තම් ලියා ගන්න. පාසලේ උදෑසන රැස්වීම. පත්තිකාමරයේ ඉගෙනීම් ක්‍රියාවලිය. පත්තිකාමරයේ ඉගෙනීම් ක්‍රියාවලිය. වෙන බෝධි පූජාවේ අවස්ථාවක්. කුඩා උපන්දින සාදයක්. වෙන සේවක මණ්ඩල රැස්වීම. හරිද? දෙමාපිය රැස්වීම. ඔය වගේ රැස්වීම් තියෙන. ඒතකොට ඒවත් අපිට ගන්න ශ්‍රම දාන්න. ඒවා අපිට සමූහ සංනිවේදනය යටතේ ළමයි කතා කරන්න පුළුවන්. හරිද? අපි නම් මේකේ ලක්ෂණ අපි එකටම කතා කරලා ඉමු. හරිද? දැන් උදාහරණ ටිකක් හරි ලක්ෂණ එකටම කතා කරලා ඉමු. මේකයි ෂෝක් කොටසක් සමූහ සංනිවේදනය කියන්නේ. හරි. එක ලක්ෂණයක් කියව බලන්න ඔයාලා. ලක්ෂණයක් පුද්ගලයන් දෙදෙනෙකුට වඩා දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටීම. ඇත්තනේ පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් කොහොමද ඉන්නවනේ නේ. තව මොනවද ගන්න පුළුවන්? සමූහයක් වගේ යම් තීරණ වල ලැබීමේ හැකියාව. මොකද්ද? සමූහයක් වගේ යම් තීරණ වලට ලැබීමේ හැකියාව. අපි මේවා පැහැදිලි කරගෙන යමුකෝ. මොකද්ද අපි දැන් පළවෙනි කාරණය. ඒක මම ඉස්සරහට පැහැදිලි කරලා අපෝ පැහැදිලි කරන්න. පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් එකට එක රාශී වෙලා සිද්ධ කරන්න පුළුවන්. දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක්. ඔව්. තනියම මේ සමූහ සංවේදනය කරන්න බෑ. දෙන්නෙක් ඉඳලා කරන්න බෑ. ඕපතූපයක් හරි කේලමක් හරි මොකක් හරිද කතා කරන්න උනත් සමූහ සංවේදනයේදී නම් අන්න හරි. සමීපයේ හොඳ නිශ්චිත අරමුණක් තිබීම ගන්න පුළුවන් පිටින්කත් මේ සමූහ සංවේදනය තමයි ඕනේ. පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට අනිවාර්යයෙන්ම දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙතන සිටීම අනිවාර්යයි. එතන සිද්ධ වෙන්නේ සමූහ සංවේදනයක් නෑ. ඊළඟ එක සමූහයක් වගේ යම් තීරණකට ලැබෙන්න පුළුවන් නෝ. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ රැස්වීමක්. හරිද? රැස්වීමක් වගේ නැත්තනම එයාලගේ කියන්නේ යෝජනා වගේ ඒ සිද්ධ කර අලුත් අදහස් වගේ හරි යම් තීරණ වලට ලැබෙන්න පුළුවන්. හරිද? හිතන්නකෝ අපි ගමු බිස්කට් කම්පැනියක් කියලා. බිස්කට් කම්පැනියක්. දැන් ඕක ඉන්නවානේ කාර්ය මණ්ඩලය. හරිද? එතකොට මෙයාගේ තියෙන එක රැස්වීම. නේද? එතකොට මේ බිස්කට් කම්පැනියේ කම්පැනි එක ගත්තාම එයාලගේ ඒ කියන්නේ විකිරෙන අඩුයි. හරිද? එයාලගේ බිස්කට් එක විකිරෙන අඩුයි. ඉතින් කට්ටිය උතර රැස්වීමක් තියෙන. ඒක සාකච්ඡා කරමු මොනවාද ඒකේ අඩුපාඩු. ඒ දේවල් කතා කරලා අදහස් කොහොම කරොත්ද මේක තව විකිරෙන්නේ ජනතාව අතරට යන්නේ. මොනකද්ද යාගේ තියෙන අඩුපාඩු මේක විකිරෙන්නේ නැති වෙන්නේ. ඒ දේවල් කතා කරලා සමූහයක් වගේ මොකක් හරි දෙයක් කතා කරලා තීරණයකට එළඹෙන්න පුළුවන් මෙන්න මේ සංනිවේදනය. හරිද? එතකොට ඒ සඳහා ඒක අපිට මේකේ ලක්ෂණයක් විදිහට දකින්න පුළුවන්. කවුද මේ එකක් කිව්වා කවුද මෙයා? සද්දීපරිනේ. සද්දීපරි කිව්වේ.
පොදු අරමුණක් සහිත වීම. හොඳයි. අපිට ඒකත් ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. මොකද පොදු අරමුණක් කියලා කියන්නේ? ඒක අනිවාර්ය නෑ. සමූහ සංනිවේදනයේදී පොදු අරමුණ කියලා දෙයක් තියෙනවා. ඒ කට්ටිය දැන් හිතන්න පන්තිකාමරයක් නම් එතන අරමුණ මොකද කට්ටියගේ? විරෝධාස්වාදය. නෑනේ. දැන් අධ්‍යාපනය ලබා දීමනේ ඉගෙනීම සහ ඉගෙනීම් ක්‍රියාවලියට ඉදලා තියෙන අරමුණ පොදු අරමුණ නේ. ඉතින් පොඩි උපන්දිසාවයක් කියලා එතන අරමුණ අධ්‍යාපනය ලබා දීමද නෑ. එතන අරමුණ තමයි ළමයි විරෝධාස්වාදය ලබා දීම. හරිද? බෝධි පූජාවේ අවස්ථාවක් කියලා හිතන්න. එතන අරමුණ විරෝධාස්වාදයද නෑ. එතන අරමුණ මොකද්ද? සෙත් පැතීම ඒ පින්දහම් වලට ඒ දේවල් සිද්ධ කරන එකනේ එතන අරමුණ තියෙන්නේ. එතකොට පොදු අරමුණ කියලා දෙයක් තියෙනවා මේ සමූහ සංනිවේදනයේදී. හරිද? පොදු අරමුණ. පොදු අරමුණක් සහිත නිවේදනය. හරි. ඊළඟට තවත් ලක්ෂණ තියෙනවා සජීවීව සංනිවේදනයේදී මෙති හැකියාව. එහෙම ළමයි දැන් මේ ඉන්න සමූහ සංනිවේදනය ගත්තත් මේක අපිට මුහුණට මුහුණලා කරන්නත් පුළුවන් ඊමණට යන්ත්‍ර සහායකව සිද්ධ කරන්නත් පුළුවන්. දැන් අපි මේ Zoom class එක ගන්න මේක යන්ත්‍ර සහායකව සිද්ධ කරන සමූහ සංනිවේදනයක්. හැබැයි ලයිව් එහෙමත් සජීවී පන්ති කාමරයක් ගන්න. එතකොට එතන තියෙන්නේ ෆිසිකල් ක්ලාස් එකක් ගන්න. එතන තියෙන සජීවීව සිද්ධ කරන සංනිවේදනය. එතකොට මේක ඒ දෙයාකාරයෙන්ම සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ දුරස්ත මේ විදිහට සංනිවේදනය කරද්දී අනිවාර්යයෙන්ම තාක්ෂණික උපකරණයන්ගේ සහයක් අවශ්‍යයි. දැන් අපි මෙතන Zoom class එක කරනකොට එහෙම නැත්නම් දැන් ඔය කාලේ මණ්ඩල රැස්වීම වගේ දේවල් Zoom වලින් තියෙන එහෙම නැත්නම් Google Meet Google Classroom ඔන්න ඔය වගේ තියෙන. එතකොට ඒ වගේ තියෙද්දි ළමයි WhatsApp call එකක් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම තාක්ෂණික උපකරණයක් අවශ්‍යයි. හරිද? එතකොට ඒ විදිහට දුරස්ත වේදනා සිද්ධ කරන වඩා තාක්ෂණ උපකරණ වල සහාය කියන දේ ඕන. හරි. සාමූහික ක්‍රියාවලියක් කොහොම අපිට එකක් ගන්න පුළුවන්. පුද්ගලයන් පිරිසකට හෝ කණ්ඩායමකට එකවර ඇමතීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඉස්කෝලේ උදේ ඇස්සීමේ. හරිද? හරිද? ඉස්කෝලේ උදේ ඇස්සීමේදී සමූහය කියන්නේ එක එක ළමයාට දැනුම් දෙන්න ඕන දේවල් සමූහයටම කියන්නේ. ඒකට කැඳවලා. නිලැඳුම් හරියට පිළිවෙල තියෙන්න ඕන. එහෙම නැත්නම් විභාග තියෙනවා නම් මොනවා හරි තියෙන දැනුවත් කිරීම සිද්ධ කරන්න එක එක ළමයා දැනුම් දැන්. කියන්නේ වෙන වෙනම ඇගෑනේ කියන්න බැරි හින්දා නේද? ඒවලට එක එක ළමයා ගාවට එයිද හැමෝටම ගිහිල්ලා ළඟට ගිහිල්ලා කියන්න බැරි හින්දා නේද? ඒතර රැස්වීමක් දෙන සමූහයට මේකට දැනුවත් කරන්නේ. අන්න අපි තවත් ලක්ෂණයක් දකිනවා මේකෙදී පිරිසකට හෝ කණ්ඩායමකට එකවර ඇමතීමේ හැකියාව කියන දේ මෙන්න මේ සංනිවේදනයේ ඇතුලේ තියෙනවා. හරි. ඔය විදිහට අපිට සමූහ සංනිවේදනයේ ලක්ෂණ කතා කරන්න පුළුවන්. හරිද? දැන් අපි කතා කරමු. ඒක කලින් කතා කරානේ කලින් කතා කරද්දී මේ මගේ ෆිසිකල් 27 ක්ලාස් එකේ යන්නේ තුන පාඩම. අනේ ටියුෂන් ක්ලාස් එක යන්නේ තුන පාඩම. මේකෙත් තුන පාඩම. මට තුන පාඩම දැන් ඔළුවේ කැරගෙනවා ළමයි. ඔයාලත් එහෙම වෙන්න ඕනනේ. ඔයාලත් එහෙම වෙනවා. දැන් මේක පෙන්නලා තියෙනවා නෝදන්න. දැන් මෙයා මොහොත කරද්දි මේ ටිකක් අපෝ තුන පාඩම මුකුත් නෑ. හරියට අර 1 1 2 වගේ සීන් එකක් තියෙන්න ඕන. තුන පාඩම කරනකොට 3 1 2 හරි ප්‍රශ්නයක් අහලා තිබ්බ සජීවීව ඔව් හරි එකක් කතා කරා රෝෂ. ඔව්. හොඳයි. අපිට කතා කරන්න යන්නේ සමූහ සංනිවේදනයේ විධික්‍රම නිකම් විධික්‍රම නෙවෙයි සමූහ සංනිවේදනය සාර්ථක කර ගැනීම සඳහා උපකාරී වන විධික්‍රම. හරිද? කවුද මේ සදීපණී ප්‍රශ්නයක් අහන්න දැන්නේ මක්කනේ?
සාර්ථක කර ගැනීමට අවශ්‍ය විධි ක්‍රම. හරි සමූහ සංනිවේදනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය විධි ක්‍රම. ඒ කියන්නේ මේක හරියට කරන්න, හොඳට කරන්න, දැනෙන්න කරන්න මොනවාද පාවිච්චි කරන්න පුළුවන් විධි ක්‍රම කියන දේ තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. එකක් තමයි ළමයි මනා කාල කළමනාකරණය කියන දේ අනිවාර්යයි. හරිද? දැන් ඔයාලා සමහර වෙලාවට දැන් මොකක් හරි වැඩසටහනකට එහෙම ගියාම ඒක හරියට වෙලාවට පටන් ගත්තේ නැත්නම් බයි නැද්ද? අපි කීයද දාවේ තාම මේක පටන් අරගෙන නැහැ. මේ කීය වේද දන්නේ මේක ඉවර වෙද්දි. මොලේ කාලෙද මේ දෙකට එන්නේ කිව්වේ තුනයි පටන් ගත්තේ. ඔහොම බයි නැද්ද ළමයි? අනිවාර්යෙන් බයි නේද? එතකොට දෙයක් පරක්කුණත් අනිවාර්යෙන් බයින. වෙලාව කියන දේ තියෙනවා. නේද? එතකොට ඔය කාල කළමනාකරණය කියන දේ අනිවාර්යයි මේ සමූහ සංනිවේදනය සාර්ථක කර ගැනීම සඳහා. වඩා කාල කළමනාකරණය හරියට වෙලාවට ඒ දේවල් සිද්ධ වෙන්න ඕන. කාල කළමනාකරණය කියන දේ මේක මේ සංනිවේදන උදාහරණයක් විදිහට ගමුකෝ ටියුෂන් ක්ලාස් එකක්. හරිද? ටියුෂන් ක්ලාස් එකක් ගන්න. දැන් සමහර වෙලාවට ගුරුවරයා වෙලාවට ඇවිල්ලා තිබ්බට දැන් දෙමව්පියෝ එනවනේ ළමයිව දාලා එන්නේ. දෙමව්පියෝ බයිනවා ගුරුවරයාට මේ එක 7ට ක්ලාස් එක තියලා කිව්වේ සර් ඉදි 7:00යි සර් ඉදි 8යි මිස් ඉදි 8යි වෙලාව. අපි මේ බොරුවට රස්තියාදු වෙන අපේ එක බයින්ද එක්ස්පීරියන්ස් එකක් තෝම. ඒ හින්දා වෙලාව කියන දේ අනිවාර්යයි. මම නම් බයිනේ ළමයි මගේ ක්ලාස් වල ළමයිට. අනේ දෙයියනේ. මොකද දැන් අපි ඒ කාලේ ක්ලාස් වලට යද්දී ටියුෂන් වලට යද්දී වෙලාවට යනවා. හරිද? වෙලාවට විනාඩියක් පරක්කුලත් කෝස් කියලා බලගෙන ඉන්නේ. හරිද? දැන් ඒක නෙමෙයි වෙන්නේ. අපි වෙලාවට යනවා. දැන් ගන්නද්දි මම වෙලාවට යනවා. ළමයි පරක්කු වෙනවා. බලන්නකෝ. එතකොට වෙලාව කියන දේ අනිවාර්යයි. වෙලාව කියන දේ කියන්නේ වඩා කල්පනා කරන්නේ කියන දේ හරියම තියෙන්න ඕන. එතකොට මේ සම්ප සංනිවේදනයේ විෂයාකාරව සිද්ධ කරන්න පුළුවන්. අනිත් එක තවත් එකක් ප්‍රදීපාගාරූප ක්‍රමය. ඒ කියන්නේ ප්‍රදීපාගාරූප ක්‍රමය කියලා කියන්නේ මන ඇස් සම්බන්ධතාවය. හරිද? මන ඇස් සම්බන්ධතාවය පවත්වා ගැනීමට තමයි අපි ප්‍රදීපාගාර උපක්‍රමය කියලා කියන්නේ. දැන් මේක ගත්තාම අපිට උදේ ඇස්සෙම කතාවක් කරද්දී එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කතා බහ කරනකොට නිකන් ඔහොම ඉස්සරහා බලාගෙන බිම්බරාගෙන කතා කරනවා. දැන් එහෙම කෙනෙක් කතාවක් කරනකොට කට්ටිය අහගෙන ඉන්නවද? නෑ නේද? කට්ටියට හරි බෝරින්. නේ? එහෙම නැති වෙන්නේ ඒ කට්ටිය ඒකම නේද මිතුරා. එහෙම වෙන්න පුළුවන් ඒ කට්ටිය ඒ විදිහට යාළගේ ඇස් දිහා බලන මොන ඇස් සම්බන්ධතාවය පවත්වාගෙන කතාවක් කරලා කතා කරද්දී ඒ අය මනාව විදිහට ඒකට සවන් දෙනවා. හරිද? ගුරුවරිය ක්ලාස් එකක උගන්වන්න තිබුණා. ඒකට පත්තිකාමයි ඉස්කෝලේ වල කොහෙවත් උගන්වන අවස්ථාවක් වුණත් ගන්න. දැන් මේ ඇස් දිහා බලාගෙන හිටියොත් මේ අපේ ළමයි හිතනවා බෝ ප්‍රශ්නයක්ද දන්නේ අහන්න යන්නේ මගේ ගාන හිතන්නේ මන් දිහා බලනවා මොකද දන්නේ මන් දිහා බලන්නේ හරිද එතකොට අර අවධානය ගිලිහිලා නම් තියෙන්නේ අවධානය ලබා ගන්න අපිට ඇස් සංගතාවය එහෙම නැත්නම් මේ ප්‍රදීපාගාරූප ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් හරිද ඊළඟට තව ආකර්ශනීය කතන විලාසය. හරිද? ආකර්ශනීය කතන විලාසය. ඒ කියන්නේ කතනය කියන දේ කතා කරන එක ආකර්ශනීය විදිහට හඩ උස් පහත් කරමින් හරිය විද්‍යානුකූල බව පවත්වා ගැනීමෙන් කතා කිරීම. හරිද? ඊළඟට තවත් අපිට ගන්න පුළුවන් තාක්ෂණික උපකරණ භාවිතය. ඉස්සරලා තමයි අපේ ඉස්කෝලේ තිබ්බා උදේ රැස්වීමේදී අපිට දින රැස්වීම දෙකක් ප්‍රධාන රැස්වීම එකක් තමයි මේ අපේ කලා අවශ්‍ය රැස්වීම. හරිද?
ඔය කලාංශ රැස්වීමේදී අපිට දවස් දෙකක් තිබේ. දවස් දෙකේ අපේ එක එක අයිටම්ස් ඉස්සරහට එන්න අපි කරන්න ඕනේ රැස්වීමේ. හරිද? සමහර ළමයි කතා පවත්තද්දී එහෙම එයාලා ඒකට අනුගතව JBL එක ගෙනල්ලා JBL එකේ පසුබිම් සංගීතයක් දැම්මා. හරිද? එතකොට ඒක අර කතාව තවත් අපිට දැනෙනවා. එයා කියන්නේ මොකක් හරි දුක්බර කතාවක් නම් එහෙම නැත්නම් අපිව මොටිවේෂන් වෙන මොකක් හරි කතාවක් නම් කියන්නේ ඒදී අපිට තවත් දැනෙනවා තමයි. එතකොට ඒ විදිහට අර තාක්ෂණික උපකරණ වල සහාය කියන දේ අපිට මනාව පාවිච්චි කරන්න පුළුවන් මේ සංනිවේදනයේ සාර්ථකව සිද්ධ කරන්න. දැන් පන්ති කාමරයක උගන්වන්න තියෙන ගුරුවරයාට පුළුවන් විවිධ සමාන්තර විවිධ වීඩියෝ දසුන් ඒ වගේ දේවල් එක්ක උගන්වන්න. එතකොට එතරම් මේ සංනිවේදනය කියන දේ කියන්නේ මේ සමූහ සංනිවේදනය කියන දේ සාර්ථකව සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට තවත් තියෙනවා බලන්න පෙර සූදානම්. ඒ කියන්නේ කලින් සූදානම් වීම කියන දේ තිබීම. කතාවක් එහෙම පවත්වද්දී ඒක ගොඩක් වැදගත් වෙන දෙයක්. තව බලන්න අවාචික සංනිවේදන විධික්‍රම භාවිතා කිරීම. ඒ කියන්නේ අපි කතා බහ කියන වචනයට අමතරව සිද්ධ කරන අවාචික සංඥා කියන දේත් පාවිච්චි කිරීම කියන දේ මේක සාර්ථක කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රාහක ප්‍රතිචාර පිළිබඳ සැලකිලිමත් වීම අන්න ළමයි ගොඩාක් වැදගත් දෙයක්. හරිද? ගොඩාක් වැදගත් දෙයක්. සංනිවේදකයා ඔහේ කතාව කරගෙන එහෙම නැත්නම් ඔහේ සංදේශය ලබා දෙන්න බෑ. එයා ග්‍රාහකයා කොහොමද ඉන්නේ? ග්‍රාහකයාට ඒක හරියට තේරිලා තියෙනවද? ග්‍රාහකයා එක වටහා ගන්නවද? ග්‍රාහකයා අවධානයෙන් ඉන්නේ. එන්නේ ප්‍රතිචාරය ගැන ග්‍රාහකයාගේ ප්‍රතිචාරය ගැන සැලකිලිමත් විය යුතුමයි. හරිද? නැත්තම් අන්න හරි ආචාරශීලී බව වගකීම සහ වගවීම ඔව් අරුෂ අපිට ඒවත් ගන්න පුළුවන්. හරිද? ආචාරශීලී වීම කියන දේ ගන්න ඕන. ගන්න පුළුවන්. ඉතින් මොකක් හරි දැන් ඔයාලා ඔය කණ්ඩායම් වලට ගෙනල්ලා ඉස්සර ඉස්කෝලේදී කණ්ඩායම් වලට දැන් ඉස්සරහ තියෙනවනේ. ඕවගේ ළමයි ආචාරශීලීත්වය කියන දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්තම් ඒ දේවල් කරන්න බෑනේ. කණ්ඩායම් ගියා කාර්යක්‍රමයක් දුන්නා. එකිනෙකාට ගරු කරනවා. තව කෙනෙක් කියද්දි එයාගේ අදහස් පහත් කර සලකන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඔව් එයාගේ අදහස් හොඳයි. අපි හැබැයි මේක තවත් මේ විදිහට මොකක් අදහස් ගොඩක් වටිනවා කියමු. කියන්නේ මේ විදිහට එයාගේ අදහස අර පහත් කර සලකනවට වඩා එයාගේ අදහසත් අගේලා නේද? ඒක වඩා හරි හදන්න පුළුවන්. ඔව් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අරගෙන ඒකම අනුපාඩුවක් තියෙනවා නම් ඒ දේවල් එයාට කියලා ඒ විදිහට අර සුහද විදිහට ආචාරශීලී විදිහට සංනිවේදනය කරන එකත් මේ සංනිවේදනය සාර්ථක කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට සමූහ සංනිවේදනය සාර්ථක කර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්. ඔය ක්‍රම අපිට කතා කරන්න පුළුවන්. ගැටලුවක් තියලා ගහන්න. මේ කොටසේ ගැටලුවක් තියලා ගහන්න. ගැටලුවක් තියලා ගහන්න. ගැටලුවක් නැත්නම් කච්චියට. ගැටලු නෑ වගේ නේ යන්නේ. හරි. උදාහරණ තමයි අවුල මට. මොනවටද උදාහරණ ඕනේ? කියන්නකෝ. කියන්නකෝ උදාහරණ කොකටද ඕනේ? ඔව විස්තර කරද්දි. උදාහරණ. දැන් කාලක හම්බලා කරේ එහෙමනම් මේ අපිට ගන්න පුළුවන්. රැස්වීම අවස්ථා පන්ති කාමර එහෙම නැත්නම් ටියුෂන් එහෙම උපකාරක පන්ති ඒ වගේ දේවල් නියමිත වේලාවට ආරම්භ කිරීම. ඒ වගේ උදාහරණ කියලා ගන්න පුළුවන් මේවට. ප්‍රතිදාන උපක්‍රමය කියන්නේ උදෑසන ඇස්සෙනේ කතාවක් පැවැත්වීමේදී ශිෂ්‍යයන් සමග ඇස්සබලතාවය පවත්වා ගැනීම. ඒ වගේ ගන්න පුළුවන්. ආකර්ෂණීය කතර විලාසය. කණේ රිද්මය, කණේ
තුස් පහත් බව පවත්වා ගැනීමෙන් උපමා රූපක යනාදී භාවිතා කරමින් කතා කිරීම. තාක්ෂණික උපකරණ කියන්නේ අර කලින් කිව්වා වගේ පසුබිම් සංගීතය යොදා ගැනීම, විද්‍යුත් සමර්පණ, වීඩියෝ රසුන යොදා ගැනීම, ඒ වගේ ඒවා. හරිද? ඒක අමාරු නෑ. මේකට විධික්‍රම කොටස. හරිද? ඒ කියන්නේ අර ඔයාට සමූහ සංනිවේදනය යෙදෙන්න ඕන. ඔයා මේක පාවිච්චි කරනවා ඔයා කොයි මොහොතට අනුවද මේක පාවිච්චි කරන්නේ කාල කළමනාකරන. ප්‍රශ්නේ ඔයාගේ කරන්න. එතකොට ඔයාලට උත්තරය හම්බ වෙනවා. හරිද? ඒ වගේ අවස්ථාවල මොනවා උදාහරණ කොච්චර පාඩම් කරත් වෙලාවකට අපිට හිතා ගන්න බැහැ. එතකොට ඒක ඔයාගේ කරගන්න. හරිද? දැන් කාලවකරන කියන්නේ ඔයාගේ කරගන්න. හරි. කාලකරන කරනවා කොයි වගේ වෙලාවකද කාලකරන කරනවනේ සමෝසන්නේ කියන්නේ. මම පන්තියක් කරොත් එහෙම නැත්නම් මම රැස්වීමක් සංවිධානය කරොත් ඒ වගේ වෙලාවක මම ඇත්තටම කාලකරන කරද්දී හරියට කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්න ඔයාගේ කරගන්න. ඒ වගේ ඔයාලා උත්තරේ එතකොට ලේසියෙන් හොයන්න පුළුවන්. හරිද? අපි අනික පේපර් කතා කරද්දී කතා කරනවා මේකේ උදාහරණ. ඒවා ගැඹුරු තියෙනවා අහන්න. හරි. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා වගේ. ඔව් නෑ හරිනේ. හරි. ඊළඟට අපි කතා කරමු අද අපිට මහජනකට යන්න බැරි වෙයි. ඔව් ඒකට යන්න බෑ. හරිද? ඒක අපි ඊළඟ දවසට දාමු. මෙන්න මේ ටික ඕලා අපි ඊළඟ දවස් ටික අපි හොඳයි. අද දවස් වෙන් කරගෙන තිබ්බේ තුනට නෙමෙයි දෙක අපි ඉවර කරා. නේ? මේ කාලය අපතේ යවන්න හොඳ නෑ. හරිද? ඊළඟට අපි කතා කරන්න තියෙන තමයි සමූහ සංනිවේදනයේ දුර්වලතා. හරිද? දුර්වලතා. අපිට ගන්න මේ කොටස දුර්වලතා කොටස. දුර්වලතා කොටස පෙරගන්න. දුර්වලතා ඔව්වනේ දුර්වලතා කතා කරන්නේ. ඔව්. හරි. සමූහ සංනිවේදනයේ දුර්වලතා කියන්නේ ඔය මහජන සංනිවේදනයේ ජන ඒවට තරම් මේක දුර්වලතා නෑ. හැබැයි අපි මේ අපිට දුර්වලතා කීපයක් කතා කරන්න පුළුවන්. හරිද? බලන්න එකක් තියෙනවා. බොහෝ විට ග්‍රාහකයා සක්‍රිය නෑ වගේ. ග්‍රාහකයා ප්‍රියයි. බොහෝ විට ග්‍රාහකයා සක්‍රිය නොවිය. ඒ කියන්නේ දැන් හිතන්නකෝ පන්ති කාමරයක් ගත්තාම නැත්නම් ගමු දෙමාපිය රැස්වීම. පන්ති කාමරේ හැම වෙලාවම උදාහරණ විදිහට ගන්න. දෙමාපිය රැස්වීම ගන්නකෝ. දෙමාපියන්ට යෝජනා සහ චෝදනා ඉදිරිපත් කරන්න කියනවා. ඒ වෙලාවේදී කී දෙනාද මොකක් හරි යෝජනාවක් තියනවා නම් චෝදනාවක් තියනවා ඉදිරිපත් කරන්න. ඇයි සමහර බයයි. අනිත් කට්ටිය තමන්ට ඒවලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මතයට එකක නොවෙන්න පුළුවන්. මම මේ මොනවද කියන්නේ කියලා හිතන්න පුළුවන්. ඔය වගේ බයයි. නේද? ඒතකොට තමයි සමහර වෙලාවට ග්‍රාහකයා අක්‍රීයයි. ග්‍රාහකයා සක්‍රීය නොවෙන්න පුළුවන්. වෙන මේ සමූහ සංනිවේදනයේදී පාතිකාමරයේදී ගුරුවරයා ඔයගේ ප්‍රශ්නයක් අහන සමූහයෙන්. හරිද? එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියනවා. ඒ වෙලාව ළමයි කීයෙන් කී දෙනාද අහන්නේ? අයියෝ අහන්නේ නෑනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කිව්වහම ෆිසිකල් ක්ලාස් එකකදී වගේ අහන්න නැති දැන් මේ අර ගොඩාක් ළමයි ඉන්න ක්ලාස් එකකට වෙන සාමාන්‍ය ළමයි ඔය 40ක් එහෙම 20 ඔය 20 40 වගේ ඉන්න ක්ලාස් එක ගන්නකො ඒ වගේ ක්ලාස් එකක නේ ඒ බයයි මොකෝ අනිත් ළමයි මොනවා හිතයිද දන්නේ නැහැ මං ගැන මේ සෙවට බණීද දන්නේ නැහැ ඔහොම හිතනවා නේද එතකොට අර ඒ වගේ අවස්ථාවල අපි දකිනවා ඒ ග්‍රාහකයා සක්‍රීය නැහැ අක්‍රීයයි වහන් තවත් එකක් තියෙනවා පුද්ගලාන්තර සංනිවේදනය සාපේක්ෂව අවාචික සංනිවේදන භාවිතා කිරීමේ හැකියාව අවම වීම කියවන්න පුද්ගලාන්තර සංනිවේදනයට සාපේක්ෂව අවාචික සංනිවේදන ක්‍රම භාවිතා කිරීමේ හැකියාව අවම වීම. ඒ කියන්නේ දෙන්නෙක් එක්ක සිද්ධ කරන තොරතුරු හුවමාරුවට වඩා
එතෙන්ට 3 දෙනෙක් ආවම එහෙම නැත්නම් තවත් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් ආවම අවාංචික සංනිවේදනය ප්‍රබල විදියට සිද්ධ කරන්න බෑ කියලා මෙතන කියලා. කියන්නේ ප්‍රබල නැහැලු. ඒ කියන්නේ අවාංචික සංනිවේදනය අවමයිල පාවිච්චි කරනවා. හරිද? දෙදෙනෙක් දැන් හිතන්න අපි මේ උදාහරණ ගමු. දෙමාපිය රැස්වීමකදී දැන් අපි රැස්වීම ඉවර වෙලා හරියට රැස්වීම ඉවර වෙලා එක අම්මා කෙනෙක් මිස් හම්බෙලා මෙහෙම කියනවා. අනේ මිස් බලන්න අනේ අපේ අම්මා කොච්චර මං කිව්වත් පාඩම් කරන්නේ නැහැ. ගිය වෙලාවෙ ඉඳන් අඳුම් ගලවන්නේ අඳුම් කලවන්නේ නැහැ. කන්නේ නැහැ ෆෝන් එකේමයි. මට එපා වෙලා තියන්නේ මේ තාත්තා කියන දේවත් මොනවත් මේ ළමයා අහන්නේ නැහැ. අනේ මොනවා හරි මිස්වත් මිස් කියන්න මිස් අපි කියන දේ කනකටවත් ගන්න නැහැ මේ ළමයා. ගහලා හදන්නේ ඔහම කියලා. වල එතකොට එහෙම කියද්දී ඒ දෙන්නත් එක ගුරුවරයා හිටියේ දෙමා අම්මා කතා කරද්දී එතකොට එතන අර අවාංචික සංනිවේදනය කියන දේ දැන් බහුල තියෙනවා. හැබැයි දෙමාපිය රැස්වීමේ අතරතුර ඒ අම්මා දැන් රිපෝට් එකේ ලකුණු කියද්දී මේ සමහර වෙලාවට මේ දෙමාපිය නැගිටින්න කියනවනේ. ඒ වෙලාවට අම්මා ඒ දේ කියනවාද එහෙම ලොකුට අනේ මිස් මෙහෙමයි මිස් හරි ඒ වෙලාවේ ඒ අවස්ථාවේ මූල ඇක්ෂන් වලට ඒවට අවාචික සංනිවේදනයට වඩා දෙන්නෙක් එක්ක සංනිවේදනය කරද්දී අවාචික සංනිවේදනය කියන එක බහුලයි. එහෙම නැත්නම් සම්පූර්ණ සංනිවේදනයේ අවමයි කියලා තමයි මෙතන කියන්නේ. හරිද? සමහර අවස්ථාවල ඉතින් තියෙන්න පුළුවන්. හැබැයි බොහෝ අවස්ථාවල සමූහ සංනිවේදනය තුළ අර අන්තර්පුද්ගල සංනිවේදනය තරම් අවාචික සංනිවේදනය නැහැ කියලා තමයි කියන්නේ. අවමයි කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය පුද්ගලාන්තර සංනිවේදනය තරම් ශනික නැහැ. හරිද? ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි පුද්ගලාන්තර සංනිවේදනය දැනගන්න දෙන්නේ එක සිද්ධ කරන සංනිවේදනය තරම් ශනික නැහැ. ඊළඟට බලන්න පුද්ගලාන්තර සංනිවේදනය තරම් සමීප වීම. ඒ කියන්නේ ඉංග්‍රීසි හොඩියේ පළවෙනි අකුර නේද? පුද්ගලාන්තර සංනිවේදනය තරම් සමීප නොවීම. දෙදෙනෙක් එක්ක යම්කිසි තොරතුරක් ප්‍රමාණ කරගන්නකොට අන්‍යෝන්‍ය අවබෝධය අන්තර් ක්‍රියාකාරී විදිහට සංනිවේදනය සිද්ධ කරනවා. හැබැයි සමූහයක් එකතු වෙලා ඒ සංනිවේදනය කරනකොට අන්තර් ක්‍රියාකාරී විදිහට අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඒතර සංනිවේදනය කරනවා අඩුයි ළමයි. හරිද? දෙන්නෙක් එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න කියලා අපි හිතමු කණ්ඩායමකට කණ්ඩායම් බෙදලා දෙන්න. දෙන්න ඒ වැඩේ කරනකොට ඒ දෙන්නගේ අදහස් ප්‍රමෝල් කරගෙන අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඒ වැඩේ කරනවා. හැබැයි හිතන්න කණ්ඩායමේ 10 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක් ඉන්නවා. එතකොට අර 5 දෙනා 10 දෙනා ඉන්න ගෲප් එකද ගොඩක් අන්‍යෝන්‍ය අවබෝධයෙන් එහෙම නැත්නම් වඩාත් සමීප විදිහට සංනිවේදනය සිද්ධ කරලා ඒ වැඩේ කරන එහෙම නැත්නම් දෙන්නා ඉන්න ගෲප් එකද. දෙන්නා ඉන්න තමයි එතන අර කියන්නේ වඩාත් සමීප විදිහට සංනිවේදනය සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට මෙතන කියන්න පුළුවන් අර පුද්ගලාන්තර සංනිවේදනය තරම් මේක සමීප නැහැ කියලා. මේකේ තේරුණක් දෙයක් තියෙනවා ගහන්න. අද ටිකක් උගුරට අමාරුයි ළමයි. ඇයි දන්නේ? මොකද වෙනදා දවසට පැය 4ක් ක්ලාස් කරනවා. මේ දවස් ටික මොකටද ගන්න ඉඳලා පොඩි හරිය නැති ගතියක් තියෙනවා. උගුර හැදෙන්නද මං. ඔව් අර ඒ බදරවත් නැහැ. හරි. ගැටලුවක් තියෙනවා ගහන්න. ගැටලුවක් නැද්ද? තියෙනවා ගහන්න. හරි. එහෙනම් තමයි අපි ගැටලුවක් නැත්තම් හෙට ක්ලාස් එකෙන් හම්බෙමු. හරිද? හෙට තුන්වෙනි පාඩමේම ඉතුරු කොටසෙන් අපි එහෙනම් හෙට ක්ලාස් එකෙන් හම්බෙමු. එහෙනම් මේක රෙකෝඩින් එක හෙට උදේ වෙද්දි අප්ලෝඩ් කරලා තියෙයි මම YouTube එකට. රෙකෝඩින් එක අවශ්‍යයි බලන්න පුළුවන්.
හරි. එහෙනම් හැමෝටම පාඩම් කරන්න හැමෝම. හරිද? සුබ රාත්‍රියක් හැමෝටම බුදු සරණයි. හරි බයි. good night.